සාදුකාරයක් දෙන්නකෝ. පන්සිල් සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมเรมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิสาธุเกียรติसमन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुक्तदन्ति ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පේමතෝ ජායති සෝකෝ පේමතෝ ජායති භයං පේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං
තණ්හාය විප්පමුද්දස්ස නත්ති සෝකෝ කුතෝ භයන්ති. ධර්ම ශ්‍රවණය කිරීමට බණ ඇසීමට බලාපොරොත්තු වෙන කාරුණික වාසනාවන්ත පින්වත්නි, මේ පින්වත් හැමදෙනාම සෝදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. පින්වතුනි, බණ කියන්නට කලින් බණ අසන පින්වතුන්ට පුංචි අවවාදයක් කරන එක මගේ යුතුයකමක්. පින්වතුනි, බණ අහනකොට සුණාත, දහරේත, චරාත ධම්මේ කියන ක්‍රමයට අපි ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. සුණාත කියලා කියන්නේ පින්වතුනි, බණක් අහනකොට අපි ඊටාම සංසුන් වෙලා, සංවර වෙලා, නිස්සද්ද වෙලා තමන්ගේ කතා බතා වෙන වැඩ නවත්තලා හිත, කය, වචනය කියන තුන්දොරම සංවර කරගෙන බුද්ධ, ධම්ම, සංඝ කියන තුනරුවන් කෙරෙහි ආදරයක්, ගෞරවයක්, විශ්වාසයක්, භක්තියක් ඇති කරගෙන නිස්සද්දව සංසුන්ව ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒ වගේම ඒ අහන බණ අපි අපේ හිතේ තැම්පත් කරගන්නට ඕනේ, ධාරණය කරගන්නට ඕනේ. ඒකට කියනවා ධාරේත කියලා. සුණාත කියලා කියන්නේ ඊටාම හොඳින් අහන්න කියන එකයි. අහගෙන ඉන්න කියන එකයි. ධාරේත කියන්නේ ඒ අහන ධර්මයේ, ඒ අහන බණ මතක තියාගන්න කියන එකයි. ඒ වගේම ඊළඟට පින්වතුනි කියනවා චරාත ධම්මේ කියලා. ධර්මයෙන් හැසිරෙන්න කියලා කියනවා. ඒ කියන්නේ පින්වතුනි බණ ඇහුවට ඒ වගේ මේ අහන බණ මතක තියාගත්තට විතරක් බණින් නැති වැඩක් නැහැ. එහෙමනම් බණින් වැඩක් වෙන්නේ අපි බණ පිළිපැද්දොත්, බණ අනුගමනය කළොත්, බණට අනුව ජීවත් වුණොත් විතරයි. එහෙම නැත්නම් බණ ඇහුවට ඒ වගේ බණ මතක තියාගත්තට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පින්වතුන් කොහේ හරි කමක් නැහැ වාඩි වෙලා දැන් මේ ඇතුළට ඇවිල්ලා ඉන්නේ නම් අපේ මහත්තුරු 5 දෙනයි. ඒත් කමක් නැහැ. පිරිමි 5 දෙනයි ඇතුළේ ඉන්නේ. උපාසකම්මලා ඉන්න 15ක් විතර, ඔක්කොම 20ක් විතර ඉන්නවා. ඉතින් එළියේ හිටියත් කමන්නේ. කට්ටිය බුද්ධිමත්ව කල්පනා කරනවානේ. ඔය ඇතුළට ගිහිල්ලා හිර වෙලා අපට වෙලා ඉන්නවට වඩා මේ හට් එකක් ගහලා තියෙන පොඩු තේන එළියෙන් වාඩි වෙන එක හොඳයි කියලා. ඒක හොඳයි. අනික ඉතින් බබල් එක්කුත් තියෙනවනේ, එළියට සද්ද ඇහෙනවනේ. ආයෙ මොකටද මේක ඇතුළට රින්ගන්නේ? එහෙම හිතන එක හොඳයි. කල්පනා කරලා. ඒ වුණාට පින්වතුනි, බණ කියන ස්වාමීන් වහන්සේ කැමති. කතාවක් පවත්වන කෙනා කැමති. උගන්වන ගුරුවරයා කැමති. පන්තිය පෙරිලා, ශාලාව පෙරිලා කට්ටිය ඉන්නවනම් තමයි කැමති. නැත්තම් රේඩියෝගේ බණ කියනවා වගේ තමයි. රේඩියෝගේ බණ කියන්නේ කාමරයක් ඇතුළට වෙලා තනියෙන් බණ කියන්න දෙන්නේ කට්ටියට. ඉතින් ඒ වගේ වෙනවා. ඒ ඉන්න පින්වතුනි අපි බණ කියන තැන වාඩි වෙන්න ඕන. මේ හුණපොළ පැත්තේ ඉන්නවා උපාසක මහත්තයෙක්. උසයි මහතයි, රතු පාටයි. රතු පාටයි කියන්නේ ගොඩාක් රතු පාට නෑ. මේ සුදුයි. වයසයි. කොණ්ඩේ එහෙම පැහිලා. අවුරුදු 70ක් විතර ඇති. එයා බණ කියනකොට ඇවිල්ලා ඉස්සරහින්ම ධාරමන්තිය ගොතලා ඉඳගෙන අත් දෙක නළලේ තියලා වැඳ ගන්න. පැය එකමාරක් බණ කිව්වත් ඇස් දෙක පියාගෙන වැඳගෙන බණ අහනවා. මට පුදුම හිතෙනවා ඒ උපාසක මහත්තයා කොහොමද එහෙම ඉන්නේ කියලා. ඒ හින්දා පින්වතුනි බණ අහන්න කම්මැලි වෙන්න හොඳ නැහැ. මේ ලෝකේ හිග දේවල් 4ක් තියෙනවා. හිග දේවල්, දුෂ්කර දේවල්, අමාරුවෙන් ලබාගත යුතු දේවල් 4ක් තියෙනවා. පළවෙනි එක තමයි දුර්ලභංච manussත්ත. මිනිස්සෙක් වෙලා ඉපදෙන එක ඔය කට්ටිය එහෙම දුවන්න එපා. ඔය එළියේ එක දැනකට වාඩි වෙලා ඉන්න ඕනේ. මට බණ අමතක වෙනවා නේ. බණ අමතක කරලා වෙන මොනවා හරි කියවෙන්න පුළුවන්. පින්වතුනි මේ පින්වතුනි ඉතින් ඒ නිසා මේ පින්වතුන් ධර්ම ශ්‍රවණය කරනකොට
ඉතාලම හොඳින් අහගෙන ඉන්න ඕනේ. ගොඩාක් අය බණ අහන්න ආවට බණ අහන්නේ. බණ ගෙදර යන්නෙත් අර ගෙදර අයට මුණ පෙන්නන්න. බණ අහන්නේ. වෙන කතාවක් පටන් ගන්නවා. ඒ වෙන වැඩ පටන් ගන්නවා. එතකොට හරීම බාධායි බණට. මට නම් බණ කියන වෙලාවට ආරම්භයෙන් තැන් වල කණකුණු ගන්නවා වුණාම බණ කියන එකත් අමතක වෙනවා. මට දැනුත් බණ අමතක වුණා. දැන් ආයෙ මතක් කරලා තමයි කියන්නේ. ඒ හින්දා පින්වතුනි එළියේ හිටියත් කවන්නේ එහෙම ඇවිදින්න දඟලන්න කතා කරන්න එපා. ඉතින් පින්වතුනි මම කියාගෙන ගියේ මේ ලෝකේ අමාරු හිග දුෂ්කර දේවල් 4ක් තියෙනවා කියලා කිව්වා. එකක් තමයි දුර්ලභංච manussත්ත. මිනිස්සෙක් කියලා ඉපදෙන එක ඉතාම අමාරුයි. කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ කියලා කියනවා. ඒ කියන්නේ පින්වතුනි හාන්ට වෙලට ගියාට පස්සේ වෙලේ අමතක වෙනවලු වියගහ. වියගස් කියන ඒවා දැන් ඉන්න අය දන්නවත් දන්නේ නේද? වියගස් කියලා කියන්නේ හරක්ගෙන් හානකොට හරක් දෙන්න එකට බැඳගන්න මේ මෝල් ගහක් වගේ එකක් හිල් විදලා තියෙනවා. හරක් දෙන්න බැඳගන්න නගුලට ඇඳගන්නේ ඒකයි. දැන් ඉන්න පොඩි දුවල පුතාලා නම් වියගස් කියන ඒවා දන්නේ නැතුව. දැන් ඉන්නේ භූතයෝ අනුමෙවුන්නේ. ඉතින් පින්වතුනි වියගහ හාලා ඉවරලා වෙලේ අමතක වෙලා එනවලු. ගොවි මහත්තයෙකුට වියගහ අමතක වෙන්නේ නැහැ. නගුලයි වියගහයි අරගෙන ඉන්නේ. අමතක වෙලා එනවලු වියගහ. එදා හයියෙන් වැස්සක් වැහැලා වියගහ ගහගෙන යනවලු වැස්සේ. ගිහිල්ලා වෙලෙන් වක්කඩවල වලින් එළියට ගිහිල්ලා ඇලට ගිහිල්ලා ඇලෙන් ගිහිල්ලා ඔයට ගිහිල්ලා ඔයෙන් ගිහිල්ලා ගඟට ගිහිල්ලා මොහොතට යනවලු. මොහොතේ මේ වියගහ පැද්දි තියෙනවලු මොහොතේ. එහාට මෙහාට යනවලු. ඔය යනකොට මේ අවුරුදු 100කට සැරයක් එක හැක් පේන්නේ නැති කැස්බෑවේ. කැස්බෑව කියන්නේ නිබ්බා වගේ එකක්. කැස්බෑවේ අවුරුදු 100කට සැරයක් උඩ එන්නේ. ඒක උඩ ඇවිල්ලා අහස දිහා බලලා ආය යට යනවලු. ආයෙත් අවුරුදු 100 කිල්ල වෙන්නේ. ඉතින් එහෙම උඩ එනකොට ඒ කැස්බෑවගේ ඇහැ හිටිනවලු හරියටම අර වියගහේ හිලාස්සේ. ඒ හිලාස්සෙන් අම්මා වයින් වාඩි වෙන්න ඔය අම්මට වාඩි වෙන්න දෙන්න අඩ ගන්න කවුරුද? එන්න අම්මේ කියනවා. අන්න පිටේ හේතුර වාඩි වෙන්න සූපත්. කනකස්පේවා වියගහින් සිදුරෙන් අහස බලනකොට ආන්ගේ කනකස්පේවා වියගහින් සිදුරෙන් අහස බලනවා වගේ වැඩක්ලු මිනිස්සෙක් කියලා ඉපදෙන එක. හරිම ලොකු පිනක් කරලා තමයි මිනිස්සෙක් කියලා ඉපදෙන්න ඕනේ. එහෙම නැත්නම් මිනිස්සෙක් වෙන්න බෑ. එක්කෝ කපුටෙක්, එක්කෝ බලලෙක්, එක්කෝ බල්ලෙක්, එක්කෝ හරකෙක්, එක්කෝ ගැරඩියෙක්, එක්කෝ ගිරවෙක්. එහෙම තමයි ඉපදෙන්නේ. අපි මිනිස්සෙක් කියලා ඉපදෙන්නේ ලොකු පිනක්. ඒකට තමයි කියන්නේ දුර්ලභංච manussත්තන් කියලා. කලකිනි දුකකිනි මිනිසත් බව ලැබගන්නේ කියලා කියන්නේ ඒකයි. ඊළඟ අමාරු කාරණේ තමයි දුර්ලභංච manussත්තන් බුද්ධෝපාදෝච දුර්ලභෝ. බුදු කෙනෙක් ලෝකෙට උපදින එක හරිම දුර්ලභයි. දැන් අපේ බුදුහාමුදුරුවෝ මීට අවුරුදු 2600 ගානකට කලින් ඉපදුනානේ දඹදිව බුද්ධ ගයාවේ මේ බුද්ධ ගයාවේ මේ ලුම්බිනි සාගරේ ඉපදුනා. ඒ ඉපදුනාට පස්සේ බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සේ ආය බුදු කෙනෙක් බුදු වුණේ නෙතම. ආය ළඟදී බුදු කෙනෙක් බුදු වෙයි කියලා හිතන්නත් බෑ. අපි හැමෝම කියනවා මතුවට බුදු වෙනවලු මෛත්‍රී කියලා බුදු කෙනෙක් කියලා. කවදා බුදු වෙයි දන්නෙත් නෑ. කොච්චර කාලයක් ඇයිද බුදු කෙනෙක් බුදු වෙන්න කියලා අපි දන්නෙත් නෑ. ඒ හින්දා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන එකත් හරිම හිගයි, අමාරුයි, දුෂ්කරයි. ඉතින් පින්වතුනි ඊළඟ අමාරුම කාරණේ තමයි දුර්ලභංච manussත්තම් බුද්ධෝපායෝද දුර්ලභ කන සම්පත්තිය. කන සම්පත්තිය කියලා එකක් තියෙනවා. කන සම්පත්තිය කියන්නේ මිනිස්සෙක් කියලා ඉපදුනාට සමහර අය අන්ධයි, සමහර අය බිහිරි, සමහරට ඇවිද ගන්න බෑ,
සමහර අය මන්ද බුද්ධිකයි. ඉගෙන ගන්න බණ දහමක් අහන්න කල්පනාව මදි. එහෙම නැතුව ඉගෙන ගන්න පුළුවන් විදියට, ඇවිද ගන්න පුළුවන් විදියට, කතා කර ගන්න පුළුවන් විදියට, hina වෙන්න පුළුවන් විදියට අංග සම්පූර්ණ මිනිස්සෙක් වෙලා ඉපදෙන එකත් අමාරු වැඩක්ලු. සමහර අය ඉපදෙන්නේ උපතින්ම බීරි වෙලා, උපතින්ම අන්ධ වෙලා, අතපය නැතුව එහෙම. ඒ ඉඳ පින්වතුනි අංග සම්පූර්ණ මිනිස්සෙක් වෙලා ඉපදෙන එක දුර්ලභයිලු. දුර්ලභ කන සම්පatti. සද්ධම්මෝ පරම දුර්ලභ. බුදුහාමුදුරන්ගේ පිරිසිදු ධර්මය අහන්න ලැබෙන එක ඊටාම දුර්ලභ දෙයක් පින්වතුනි. ඒ හින්දා දැන් මේ ලෝකේ තියෙන අමාරුම කාරණා හතරම ඔයාලට ලැබිලා තියෙනවා. එකක් තමයි මිනිස්සෙක් කියලා ඉපදෙලා ඉන්නවා. මිනිස්සෙක් කියපුවම පිරිමි විතරක් නෙමෙයි ගෑනෝ ඇත්තයි කියනවා. ඒ ඉන්න මිනිස්සෙක් කියලා ඔයාලා ඉපදෙලා තියෙනවා. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා තියෙන කාලෙකයි අපි දැන් ඉන්නේ. බුදුහාමුදුරුවෝ බුදු වුණේ අපිට අවුරුදු 2600 ගානකට කලින්. දැන් තාම බුදුහාමුදුරන්ගේ රූපේ තියෙනවා, බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා, පන්සල් තියෙනවා, හාමුදුරුවෝ ඉන්නවා. ලංකාවේ ජයශ්‍රීමා බෝධිය තියෙනවා, දළදා හාමුදුරුවෝ ඉන්නවා. තාම අපි බුද්ධෝත්පාද කාලෙක තමයි අපි ඉන්නේ. ඔන්න දෙවෙනි වාසනාවත් අපිට තියෙනවා. අංග සම්පූර්ණ මිනිස්සෙක් කියලා ඇහැ කන නහය තියෙන, බණ අහන්න පුළුවන්, එවිද ගන්න පුළුවන්, වන්දනාව යන්න පුළුවන්, සිරීපාද යන්න පුළුවන් මිනිස්සෙක් වෙලා ඉපදිලත් ඉන්නවා. වාසනා තුනයි. ඊළඟ එක බණ අහන්නත් තියෙනවා. වාසනා හතරයි. සමහර කාලවලට බණ නැහැ, ආමතුරුත් නැහැ, පන්සලුත් නැහැ. නමුත් අපි තාම ඒ අතින් වාසනාවන්ත. ඒ හින්දා පින්වතුනි මේ ලෝකේ අමාරුම දේවල් වලින් එකක් තමයි බණ අහන එක. පින්වතුනි බණ ඇහිීමේ ආනිසංස ප්‍රයෝජන පහක් තියෙනවා. එකක් තමයි අසුතං සුනාති. නාපු දේවල් අහන්න ලැබෙනවා. නාපු දේවල් අහන්න ලැබෙනවා. අද බණ අහලා ඉවරනකොට එක දෙයක් හරි සමහරට අහන්න ලැබෙයි. අහපු දේවල් නැවත අහන්න ලැබෙනවා. අහලා තියෙන දේවල් නැවත අහන්න ලැබෙනවා. අහලා තියෙන දේවල් නැවත අහන්න ලැබෙන එක හොඳයි. නිතර අහනකොට නැවත අහනකොට අපිට හොඳට මතක හිටිනවා. අසුතං සුනාති සුතං පරියෝදපේති කං විතරති. අපි සැක තියෙනවනේ එක දේවල් වල එක දේවල් ගැන සැක තියෙනවා. ගහරුවාද මිනිවල්ලන්න හොඳ නැහැ. සිකුරාද මිනිවල්ලන්න හොඳ නැහැ. එතකොට එහෙම මිනිය තිබ්බ දැනම හාමුදුරුවෝ බණ කියන්න ඕන 7 දවසේ. මේ ඒ වගේ එක මත තියෙනවා. බණ අහනකොට මේ මත වැරදි මත තියෙනවා නම් ඒවා සැක නැති වෙලා ඇද ඇරිලා සැක ඇරිලා යනවා. කංකං විතරති. දිට්ඨි උජුං කරෝති. අපේ තියෙන දෘෂ්ටි, අපි හිතන විදිය, කල්පනා කරන විදිය නිවැරදි වෙනවා. ඊළඟට චිත්ත වස්ස පසීදති. හොඳට බණ ඇහුවොත් පින්වතුනි හිත පහදිනවා. ඒක බණ ඇහිමේ ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඊළඟ එක තමයි පින්වතුනි අපි තිරසනෙක් නොවි මිනිස්සෙක්ම වෙන්න නම් අපි ධර්ම ශ්‍රවණය කරන්න ඕන, බණ අහන්න ඕන, බණ දැනගන්න ඕන. ඒකට කියනවා පින්වතුනි ධර්මේන හීන පසුබික් සමානක් කියලා. ධර්මේන හීන පසුබික් සමානක් කියන්නේ බණ දන්නේ නැති, බණ අහන්නේ නැති, බණ පිළිපදින්නේ නැති අය, බණක් දහමක් දන්නේ නැති අය හරියට සත්තු වගේලු, රිලව් වගේලු, නරි වගේලු, බල්ලෝ වගේලු, හරක් වගේලු කියලා කියනවා. සංස්කෘත ශ්ලෝකයක කියන්නේ. ඒ කියන්නේ දැන් සමහර මිනිස්සුන්ට අපි සත්තුන් ගැන කියලා කතා කරන වෙලාවකට අපි වෙලාවකට සමහරට කියනවා බල්ලා කියලා කියනවා මිනිස්සුන්. නිකම්ම බල්ලා කියලා කියන්නේ නැහැ. අපි යෝගට බල්ලා කියන එකට මුලින් තව කේලි දානවා. පර බල්ලා කියනවා, වල් බල්ලා කියනවා. ඔක්කොම කියන්නේ කීපයක් ඔය කි. පර බල්ලා කියනවා, වල් බල්ලා කියනවා, කඩපුලි බල්ලා කියනවා, විසිකි බල්ලා කියනවා. මේ කාටද කියන්නේ? මිනිස්සෙකුට. දැන් මම දැක්කා අන්තර්ජාලේ දැන් පොඩ්ඩකට කලින් මිනිස්සෙකුට එළවෙනව ගහනවා කට්ටියක් 25 30ක්. දැන් දැක්කා. එතකොට ඒ මොකද පින්වතුනි? ඒගොල්ලෝට තියෙන විදිහේ
ඒක සමහර මිනිස්සුන් අපි කියනවා ගුණා කියලා. අනේ ගුණෝ කියලා කියන සමහර මිනිස්සුන් අනේ ගුණෝ. අනේ හරකෝ කියලා කියනවා. අනේ බල්ලෝ කියලා කියනවා. ඇයි පින්වතුනි මිනිස්සුන්ට බල්ලෝ කියන්නේ හරකෝ කියන්නේ මේ ඇයි කියන්නේ එහෙම? ආන්ගේ මිනිස්සයා ගාව බල්ලෝ ගාව තියෙන හරක් ගාව තියෙන වැඩ තියෙන හින්දා තමයි මිනිස්සුන්ට බල්ලෝ හරකෝ බූරුවෝ කියලා කියන. අපි කියනවා ගොම් බූරුවා කියලා කියන මිනිස්සුන්. එළදෙන කියලා කියන සමහර මහත්තුරු නෝනටත් කියන එළදෙන. අපි එළදෙන. අපි ගොනා කියලා කියනවද මොකද? නෝනට. එතකොට ඇයි මේ තිරිසනුන්ගේ නම් කියලා කියන්නේ ධර්මයෙන් හීනක් පසුබිත් සමාන. ධර්මයෙන් හීන නම් ධර්මයේ නැත්තම් එයා පසු කියන්නේ සත්තුන්ටනේ. ඔය පසු වෛද්‍ය කියලා එහෙම ගැටියක් ඉන්නේ. පසු කියන්නේ කුකුල්ලෝ ඌරු එළුවෝ උන්ට. එයින්ද පින්වතුනි ඔය සත්තු ගාව සමහර සත්තු ගාව ධර්මයක් නැහැ. දැන් ඔය දානේ වළඳලා ඉතුරු වුණාම බල්ලොන්ට බත් දානවනේ. බල්ලොන්ට බත් දානකොට අපේ පන්සලේ බල්ලෝ 4 දෙනෙක් ඉන්නවා. පන්සලේ බල්ලෝ එකෙක්වත් නැහැ. හැබැයි ඔය පිටින් ආපු බල්ලෝ මේ ඉන්නවා. ඉතින් බල්ලෝ බැල්ලියෝ ඉන්නවා. ඉතින් පින්වතුනි මමත් කල්පනා කළා දැන් එක ගොඩකට දුන්නොත් මුන් කා කොටා ගන්න. එයිද මාත් මොලේ කල්පනා කරලා බල්ලෝ 4ක් එදා හිටියා මං ගොඩවල් 4කට දැම්මා 4 පොලකට. කිරවල දැන් බල්ලෝ 4 දෙනා කන්න පටන් ගත්තා. එතන ඉන්න ටික ගණන්කාරම බල්ලා හයිය තියෙන බල්ලා. එයා ඒ ගොඩ කනවා ඒක චුට්ටක් කටක් දෙකක් කාලා අනිත් ගොඩට දුවනවා. එතන ඉන්න බල්ලට හපලා බුරලා එලවනවා. ඊළඟට ඒ ගොඩ කටක් දෙකක් කාලා ඊළඟ ගොඩට දුවනවා. ඊළඟ ගොඩ එකක් ආයිලා හතරවෙනි ගොඩට දුවනවා. ආයි පළවෙනි ගොඩට දුවනවා. විකාරයක්. දැන් අපි නම් එහෙම කරන්නේ නේ පිඟන් 4ක් බෙදලා 4 දෙනෙකුට දුන්නාම තමන්ගේ පිඟාන පැත්තකින් තියලා අනිත් මිනිහාගේ පිඟාන උදුර ගන්න හදන්නේ. ඇයි මේ බල්ලෝ එහෙම කරන්නේ ඇයි ඒ? බලුගති. බල්ලෝගේ තියෙන බලුගති. ඕමම සමහර මිනිස්සුත් ඉන්නවා. දැන් බෙදාගෙන කනකොට එහා මිනිස්සයාගේ පිඟාන තියෙන කරවල කියන්නේ පිටතරේ රවට්ටලා හොරින් ගන්නවා උදුරලා ගන්නවා බීරුවට ගන්නවා. හා නැද්ද? සමහරව බොරුවක් මොකක් හරි පෙන්නලා විජාට කරවල කෑල්ල ගන්නවා. පපඩ මේ ගන්නවා, පිටතර ගන්නවා. මිහිරියෙන් වගේ කරන්නේ. හැබැයි වැඩේ හොඳයි. මේක බලුගතිය. ඒ ඉන්න සමහර අය ඉන්නවා කෑම බීමක් තිබ්බම හොරෙන් කනවනිත් දැන් නොදී. බල්ලොත් එහෙම තමයි. ඒ ඉන්න පින්වතුනි ඔය බල්ලෝගේ හොඳ ගතිය තියෙනවා. මිනිස්සුන්ට වඩා හොඳ ගති බල්ලෝ ගාව තියෙන වෙලාවකට. ඒ ඉන්න පින්වතුනි ධර්මයෙන් හීන අය තිරසන්න වගේ. ඊළඟ පින්වතුනි කියන චතුසු අපායසු පතමානි සත්‍යේ අපතමානේ තිති ධාරේ තිති ධම්මෝ කියලා. 4 අපායේ වැටෙන්න ඉන්න සත්වයෝ 4 අපායේ වැටෙන්න දෙන්නේ නැතුව දරාගන්න, රැකගන්න, ආරක්ෂා කරගන්න මේ ධර්මයෙන් පින්වතුනි. ධර්මයේ නැත්තම් මෙහෙමවත් ධර්මයක් නැත්තම් පින්වතුනි අපි දබර වෙනවා, කහ කොටා ගන්නවා, ගහ ගන්නවා, බැන ගන්නවා, බේරන්න හම්බ වෙන්නේ. අපි සර්පයෝ වගේ වෙනවා, අපි බල්ලෝ වගේ වෙනවා. දැන් බලන්නකො බල්ලෝ ඉන්න දැනකට පිට බල්ලෙක් ආවොත් අර ගමේ බල්ලෝ ටික එකතු වෙලා අර පිට බල්ලට හපලා අර බල්ලා දෙකට තුනට නැමිලා යටත් වෙන්න එපයි නේද? දැන් සමහර මිනිස්සුත් ඉන්නවා නේද පිට ගමේ මිනිහෙක් ආපුවා මේ විදියට ඉස්සෙල්ලා හිංසා කරනවා නේද? අපහාස කරනවා, හිංසා කරනවා, ගහන්න යනවා. ඔබ පිට මිනිහා කියනවා. එයින්ද බින්දුනේ 4 අපායේ වැටෙන්නේ ඉන්නේ අපි. දැන් මේ මම මේ කුඩුවේ වාඩි වෙලා බණ කිව්වට මේ හිස කුරුටු ගාලා සිවුර පොරොන් ඉඳ අපවත් වෙච්ච ගමම්ම දිවි ලෝකයයි කියලා කාටද සාහිතිකයක් දෙන්න පුළුවන්? දෙන්න බෑ. දැන් ඔයාලා මේ බණ ඇහුවට ඔයගොල්ලෝ මැරිච්ච ගමම්ම කෙලීම යයි කියලා දිවි ලෝකේ කාටද සාහිතිකයක් දෙන්න පුළුවන්? දෙන්න බෑ. ඒ හින්දා පින්වතුනි අපි කොච්චර හොඳට හිටියද? සමහරවිට අපි මරණ වෙලාවට අපි අතින් වෙච්ච වරදක් මතක් වුණොත් අපි කෙලින්ම යන්නේ අපායට. දැන් පින්වතුනි බුදුන්වහන්සේගේ කාලේ හිටිය කොසල් මහ රජුරෝ කියලා රජ කෙනෙක්. ওই රජුණෝ හිටිය දේවියක් මල්ලිකා කියලා. මේ හරියන්නේ නැහැ මල්ලිකා කියලා. එතකොට මල්ලිකා කියලා දේවියක් හිටියා.
ඉතින් මේ රටේ මිනිස්සු දානයක් දුන්නා. ඊට පස්සේ රජුව මාත් දානයක් දෙන්න ඕන කියලා රජුව දානයක් දුන්න මිනිස්සුන්ට වඩා හොඳ. ඊට පස්සේ මිනිස්සු අය දානයක් දුන්න රජුවට වඩා හොඳ. රජුව දුන්න ඊට වඩා හොඳ දානයක්. කොහොමම දීලා හය පාරක් දීලා අන්තිමට රජුව පෙරදුනා. පෙරදිලා දුකින් කල්පනාවෙන් ඉන්නවා. චික් මං රටේ රජුව වෙලත් මම මිනිස්සුන්ට පෙරදුනානේ කියලා දුකෙන් කල්පනාවෙන් ඉන්නකොට රජුවන්ගේ දේවි මල්ලිකා රජුවන්ගෙන් එව රජතුමනි මොකද දුකෙන් කනස්සල්ලෙන් කනගාටුවෙන් ඉන්නේ මොකද කල්පනා කරන්නේ කියලා. බලන්න මල්ලිකා මම මේ රටේ රජුව වෙලත් මහා රජුව වෙලත් මේ කොසල් රටේ මම මිනිස්සුන්ට පෙරදුනානේ දන් දෙන්න කියලා. රජතුමනි ඔබට කනගාටු වෙන්න එපා. අපි දෙමු මිනිස්සුන්ට දෙන්න බැරි විදිය දානයක් දෙමු කියලා. බුදුහාමුදුරුවෝ ඇතුළු 500ක් මහා රහතන් වහන්සේලා වැඩම කරලා කුටි 700ක් හත් 700ක් ගහලා 500ක් ගහලා ඒ හත් 500ෙම හාමුදුරුවෝ වාඩි කරවලා පිටිපස්සේ ඉඳලා මුතුකොට අල්ලන ඇත්තු 500ක් රජුන් ඇත්තු ඉන්නවා. ඇත්තු 500ක් තමයි මුතුකොට අල්ලන්නේ හාමුදුරුවෝ. රාජකුමාරිකාව තරුණ රාජකුමාරිකාව 500ක් හාමුදුරුවන්ට පවන් සලනවා. තව සමහර කුමාරිකාවරු සුවඳ ಜಾති අමරලා හැමතැනම සුවඳ හෙනවා. රසෝට දානි හදලා රාජ භෝජන හදලා දානයක් දුන්නා. ඉතින් මිනිස්සුන්ට ඉන්නවා වෙයි 500ක් මිනිස්සුන්ට රාජකුමාරිකාව ඉන්නවා වෙයි රජුව දිනවා. ඒ දාන්න කියන්නේ අසදුස මහා දාන කියලා. එහෙම දාන හැමෝටම දෙන්න බෑ. මෙච්චර මේ පින් කරපු මල්ලිකා දේවි රජුරුවත් එක්ක එකතු වෙලා හදිසියෙන් මැරුණා. අකාලේ මැරිලා ගිහිල්ලා ඉපදුනේ තිරිසන් අපායේ. කොච්චර පින් කරපු මල්ලිකා තිරිසන් අපායේ ඉපදුනා මේ රංගම මැද කොටසේ මල්ලිකා නේද? ඒ ඉන්න පින්වතුනි මේ රජුරෝ දැන් පංචකෝල ඉවර වෙච්ච ගමන් පවදාම ගියා බුදුහාමුදුරුවෝ. මොකටද ගියේ? අනේ බුදුහාමුදුරුවනේ මගේ මල්ලිකා දැන් කොහෙද ඉපදිලා ඉන්නේ කියලා අහන්න. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ හිතුවා ඔන්න දැන් රජුරෝ එනවා මං හම්බ වෙන්න මගේ මල්ලිකා දේවි ගැන අහන්න. රජුරෝන්ට මගේ මල්ලිකා දේවි ගැන අහන්න අමතක වේවා කියලා හිතුවා බුදුහාමුදුරුවෝ. රජුරෝ පන්සලට ගියා අමතක වුණා. මටත් මේ විදිහට හරියට අමතක වෙනවා. දැන් ඉතින් කවුරුවත් දඟලනවාම දැක්කොත් බණ අමතක වෙලා ආයෙ මතක් කරගන්න සෑහෙන්න දඟලන්න ඕනේ. දැන් එකපාරම මට අමතක වුණා එහෙම. එහෙම වෙලා බොහොම අමාරුවෙන් තමයි මම මතක් කරගත්තේ මම. එහෙනම් දඟලන්න නම් එපා ඒකව. එතකොට මින්වතුනි දෙවි දවසෙත් ගියා රජුරු. ඊයේ ගියාට අමතක වුණානේ අද මං අහනවා කියලා ගියා. ඉතින් බුදුහාමුදුරුවෝ අදත් අමතක වේවා කියලා. ඔහොම දවස් 7ක්ම අමතක වේවා කියලා බුදුහාමුදුරුවෝ හිතනවා රජුරුවන්ට අමතක වෙනවා, ගෙදර එනවා, ආයෙ පවුදා යනවා. 8 වෙනි දවසේ ගියා. බුදුහාමුදුරුවෝ හිතුවේ නෑ අමතක වේවා කියලා. රජුරුවන්ට මතක් වුණා. අනේ බුදුහාමුදුරුවනේ මේ දවස් ටිකේම පන්සල් ආවා. මගේ දේවි මල්ලිකා දැන් කොහෙද ඉපදිලා ඉන්නේ කියලා දැනගන්න ඔබ වහන්සේ. කොහෙද මගේ මල්ලිකා දැන් ඉන්නේ කියලා ඇහුවා. රජතුමනි ඔබේ දේවිය දැන් දිව්‍ය ලෝකේ ඉන්නවා කියලා මේ පාරේ කිව්වා. සුමානයක් අපායේ ඉඳලා සතියකට පස්සේ දවස් 8 වෙනි දවසේ මල්ලිකා දේවිය අපායෙන් නිදහස් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුණා. රාජකම් කළත් රාජ දේවියක් වුණත් මොකක් හරි පාපයක් වෙලා තිබිලා ඒක තමයි මරණ වෙලාවේ මතක් වුනේ. ඊට පස්සේ ඒ පාපෙන් සුමානයකට අපායේ වැටුණා. තිරිසන් වැඩක් ඉතින් මොනවද තියෙන්නේ ඊට පස්සේ තිරිසන් අපායේ වැටුණා. ඉතින් අනේ බලන්නකො ඔච්චර ලොකු දානයක් දුන්න මල්ලිකා දේවි අපායේ ගියාන අපි ඉතින් කොහේ ඉන්නේ? ඊළඟ එක තමයි දැන් බුදුහාමුදුරුවන්ගේ මාමා සිද්ධාර්ථ කාලේ සිද්ධාර්ථට යසෝදරා දුන්න මාමණ්ඩි සිද්ධාර්ථගේ මාමණ්ඩි කවුද? සුප්‍රබුද්ධ රජතුමා. පොළොව පලාගෙන අපායට ගියා. බුදු වෙන්න හිටපු බුදු පුතෙකුට තමන්ගේ දුව දුන්න මාමත් අපායට ගියා. මේ රංගම මාමලා නේද? ඊළඟ බුදුහාමගේ මස්සිනා දේවදත්ත අපායට ගියා නේද? ධර්මාශෝක රජු මේ දුවමුදුනේ සංගමිත්තගේ තාත්තා
පන්සල් 84000ක් කරවලු. රටවල් 9කට ධර්මයේ ප්‍රචාරය කළාලු. වයසට ගිහිල්ලා මැරෙන්න ඇදී බුදියන් ඉන්නකොට උස්ම ගන්න බැරුව අමාරුවක් තිබ්බලු. මිනිස්සේ පවන් ගහලා. පවන් ගන්නකොට හොත්තටම තරහා ගියලු රජුරුන්ට. එතකොටම පණ ගිහිල්ලා. තරහින් මැරිච්ච හින්දා පිපුරෙක් කියලා ඉපදුනා. ඉතින් අනේ බලන්නකෝ නේද? අපි මෙතන කෙලිම තවතිසාවට යයි කියලා කවුද කියන්නේ? එහෙම කියන්න බෑ. හැබැයි අපායේ නොවැටි බේරෙන්න නම් හැමදාම බණ අහන්න ඕන, බණ මතක තියාගන්න, බණ පිළිපදින්න ඕන, ධර්මානුකූලව ජීවත් වෙන්න ඕන. ඒ හින්දා කම්මැලි වෙන්න එපා. බණ අහන්න කම්මැලි වෙන්න එපා. බණ අහන්න ඕන. එහෙනම් බණ ඇහිම ගැන මම මීට වඩා කියන්නේ මං අද මේ බණ කියන්නේ අවුරුද්දයි නේද? මේට අවුරුද්දකට කලින් මේ දරුවෝ 6 දෙනෙක් නේද? දෙන්නෙක් නැති වෙලා 4 දෙනෙක් ඉන්නවා. පුතාලා දෙන්නෙක් ඉන්නවා, දුවලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් නැති වෙලා. ඉතින් ඔක්කොම මේනි. මේ පරිලව ගියා. ඒ වගේම තාත්තා පුංචි දාලා මේට අවුරුදු 20ක් විතර වෙනවා. මේ පරිලව ගිහිල්ලා. ඒ වගේම රම්බණ්ඩා පුතා, අනුර පුතා. ඊළඟට අපේ ගෝඨාභය අයියලාගේ මල්ලි සුනිල්. ඊළඟට දීලාරත්න තාත්තා ඇතුළු මේ පවුලේ මියගිය සියලුම දෙනා විශේෂයෙන් අම්මා ඊටඟට තාත්තා සුනිල් ඇතුළු මිය පරලොවගේ සියලුම දෙනා සිහි කරලා ඒ ඇයට පින් දෙන්නයි මේ පින්කම කරන්නේ. නිකන් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරාට ස්වාමීන් වහන්සේ බණ කිව්වට පින් සිද්ධ වෙන්නේ නැහැ. පින් සිද්ධ වෙන්න නම් අපි මේ පින්කමට හොඳට දායක වෙන්න ඕන. දැන් අපේ ගෙදරට ඉල්ලම් කරන මිනිස්සෙක් ආවොත් සමහර අය ඉල්ලම් කරනවා නේද? ඔය ඉල්ලම් කරන අය ඉන්න. ඉල්ලම් කරන කෙනෙක් ආවොත් අපේ ගෙදරට ඇවිල්ලා කියනවා අනේ මහත්තයා මං උදේට මොකවත් කාලත් නැහැ, දවල්ට මොකවත් කාලත් නැහැ. අනේ මට බඩගිනි තියෙනවා නම් කෑම ටිකක් දෙන්නකෝ කියලා. අපට දුක හිතෙනවා අපි කුස්සියට යනවා ගේම් බලනවා. බලන් වල අප්පල් වල මොකවත් නැහැ. මේ සුඩ මොකවත් නැහැ. ඉතින් දෙන්නේ කොහොමද? දෙන්න බෑ. ආන් ඒ වගේ තමයි. පින් ගන්න කෙනෙක් බලාපොරොත්තු හිටියත් අපිට පින් නැත්තම් අපිට පින් දෙන්න බෑ. බණ කියන්නේ මැරිච්ච අම්මට, උක්කු අම්මට, පුංචි දාලට, සුනිල්ට නෙමෙයි බණ කියන්නේ. බණ කියන්නේ ඔබට. ඔබ තමයි බණ අහන්න ඕනේ. ඔබ තමයි පිරිකර පූජා කරන්න ඕනේ. ඔබ තමයි පිරිකරට අත ගහන්න ඕනේ. ඔබ තමයි දාන බෙදන්න ඕනේ. ඔබ තමයි ඒව කරන්න ඕනේ. ඒව කරලා ඔබ හිත සතුටු කරගන්න ඕනේ. ඔබ හිත සතුටු කරගෙන ඔබේ හිතේ තියෙන සතුට අනේ මං කරගත්ත පින් මගේ අම්මට, මගේ තාත්තට, මගේ අයියලාට, මගේ මල්ලිලාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියලා අනුමෝදන් කරන්න ඕන. ඉතින් පින්වතුනි ඒ හින්දා දැන් මම ඔබට පුංචි බණ කතාවක් දෙකක් කියන්න කැමතියි. පින්වතුනි මම බණ කියන ගාථාවක් කිව්වා ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති බය ප්‍රේමතෝ විප්පමුත්තස්ස නති සෝකෝ කුතෝ බයං කියලා. පින්වතුනි බුදුහාමුදුරන්ගේ කාලේ කාශ්‍යප කියලා කුමාරියක් හිටියා. ඉතින් මේ කුමාරි හරිම ලස්සනයි. ඉතින් මේ ගෑනු ළමයා පුංචි කාලේ ඉඳන් මහාන වෙන්න ආසාවෙන් ඉන්නවා. හරි ආසයි මහාන වෙන්න. ඉතින් ඒ අම්මට තාත්තට කිව්වා මම මහාන වෙන්න ආසයි කියලා. අම්මා තාත්තා කිව්වා ඔයා මහාන වෙන්න එපා. ඔයා මහාන වෙන්න අපි කැමති නෑ කියලා. මහාන වෙන්න එපා කියලා කිව්වා. ඉතින් එයාගේ කැමැත්ත මහාන වෙන්න දීද්දි ඒ අම්මලා තාත්තලා එයාව ලොකු මහත් වෙච්ච ගෑනු ළමයෙක් වුණාට පස්සේ විවාහ කරලා දුන්නා, කසාද බඳලා දුන්නා. ඊට පස්සේ ඉතින් දැන් කසාද බැඳලානේ. දැන් ඉතින් කමක් නැහැ කියලා ඒ කසාද බැඳ තරුණයත් එක්ක ඒ කුමාරයාත් එක්ක මේ ආදරෙන් සතුටින් හිටියා. ඉතින් එයා කසාද බැඳ විවාහ වෙච්ච තරුණයාත් ඒ කුමාරයාත් හරි හොඳ කෙනෙක්. පිනට දාමට ලැබි කෙනෙක්. හරි හොඳ කෙනෙක්. ඉතින් මේ කුමාරයට හරිම ආදරේ, කුමාරයට හරිම ආදරේ, දෙන්න ආදරෙන් හිටියා. ඉතින් දවසක් තමයි මේ කුමාරයාට කිව්වා අනේ මං හරි ආසයි මහාන වෙන්න කියලා. කුමාරයාට කිව්වා.
කුමාරයා කිව්වා ඉතින් ඔයා ආසයි නම් ඔච්චර ඇයි ඔයා මාව කසාද බැඳුවා මහාන වෙන්න එපා. අනේ මම මහාන වෙන්න හිටියට මගේ අම්මා තාත්තා කැමති වුණේ මහාන වෙන්න. ඉතින් මාව කසාද මංගල දුන්නා. ඉතින් ඒකට මට තව ආසයි මහාන වෙන්න කියලා. ඊට පස්සේ කුමාරයා කිව්වා ඉතින් ඔයා ආසයි නම් මහාන වෙන්න මගේ මොකෝ. මගේ ප්‍රශ්නයක් නෑ මං තරහ නෑ මං විරුද්ධ නෑ. මමත් ඔයාලට උදව් කරන්න කියලා. ඊට පස්සේ එයාම මේ අඬ ගන්න ගිහිල්ලා මිහිණියාරාමයකට එක්කරන් ගිහිල්ලා බාර දුන්නා. හැබැයි බාර දුන්නේ දේවදත්ත හාමුදුරුවන්ගේ පැත්තේ මේකින් වහන්සලා ඉන්න පන්සලට. දේවදත්ත කියන්නේ ඉතින් අමුතු මුදාලෙක් කෙනෙක් නේද? බුදුහාමුදුරුවන්ට ගල් පෙරළුවා. ඉතින් බුදුහාමුදුරුවන්ට දුනුවා දාලා විද්දෙව්ව වැදුන්නේ නාලාගිරිය දාට රාකලගිරි 16ක් පොළ බුදුහාමුදුරුවෝ ඉස්සරහට එව්වා. බුදුහාමුදුරුවෝ නාලාගිරිය බුදුහාමුදුරුවෝ දැකලා බුදුහාමුදුරුවෝ ඉස්සරහ බලකුක්ෙක් වගේ දන ගෙව්වා. ඊළඟට ඔය අරයා මෙයාලව හරියන්නේ මම මොන හරි කරන්න ඕන කියලා ගිජ්ජකූට පර්වතයට ගොඩ වෙලා ගිජ්ජකූට කියලා පර්වතයක් තියෙනවා ඉන්දියාවේ. මම දෙපාරක් ගිහිල්ලා තියෙනවා. ඒක උඩට ගොඩ වෙලා ගලක් පෙරළුවා බුදුහාමුදුරු ගල යට කන්ද යට භාවනා කරනකොට ඇවිදින බුදු. හැබැයි මේ ගල බිමටම ආවේ වෙන ගලක වැදිලා නතර වුණා. ගල් දෙක එකට වදිනකොට කල්පතුරක් විසික් කළා ගිහිල්ලා බුදුහාමුදුරගේ පිටපතුලේ වැදුනා. පිටපතුල කියන්නේ කොට අපි යටිපතුල නෙමෙයි උඩුපැත්ත. යටිපැත්තේ වදින විදිහුනේ නේද? ඊට පස්සේ මේ ඉදිමිලා ලේ පිරුවා. ඉතින් බුදුහාමුදුරන්ගේ ලේ හොල්ලපු හින්ද දේවදත්තට ආනන්තරී පාප කර්මය සිද්ධ වුණා. ආනන්තරී පාප කර්ම කියලා මහ භයානක පව් පහක් තියෙනවා. බුදුන්ගේගේ දේශලවීම, රහතන් වහන්සේලා මැරීම, අම්මා මැරීම, තාත්තා මැරීම, සංඝයා වහන්සේලා බේද කිරීම. ඝාතනය කරනකොට වඩා වයනකයි බේද කරන්නේ. ඊට පස්සේ දැන් දේවදත්ත ආනන්තරී පාප කර්ම දෙකක් කරගත්තා. එකක් බුදුන්ගේ දෙහෙන්නු අනිත් එක තමයි සංඝයා බේද කරන. ඉතින් පින්වතුනි දැන් මේ කුමාරේ මහණවනේ දේවදත්ත හාමුදුරුවන්ගේ පන්සලකනේ. දේවදත්තට කරුණාවක් මෛත්‍රියක් නැහැ. බුදුහාමුදුරුවෝ ගල් පෙරළුණා ආයේ කොහෙද මේ? ඔව් කරුණාව. ඉතින් දැන් මේ ගෑනු ළමයා ගිහිල්ලා ඒ පන්සලේ මහාන වුණා. මහාන වෙලා ඉන්නකොට ටික දවසක් ඉන්නකොට එයාවත් දන්නේ එයාගේ කුසේ දරුවෙක්. ඒ කියන්නේ කසාද බඳින්න බෙත් කෙනෙක් නේ. කසාදේ ඉන්න කාලේ ගෙදර ඉන්න කාලේ එයාගේ කුසේට දරුවෙක් පිළිසිඳගෙන. හැබැයි එයා දන්නේ පළවෙනි දරුවා ඉඳලා කසාද වලුතේ ඉඳලා දන්නේ එයා. එයාට තීරුමක් නැහැ. මහාන වෙලා ඉන්නකොට එයාට ඒක ටික ටික දැනෙන්න පටන් ගත්තා. කුසේ ඉන්න දරුවා ටික ටික ලොකු වෙනවා. කුසෙත් ටික ටික ලොකු වෙනවා. එතකොට අනිත් මේනින් වහන්සේලා දැනගත්තා මේක හංගන්න බෑ. මොකද ඔය කියලා කට්ටිය කසුකුසු ගන්න පටන් ගත්තා. එයා කිව්වා නේ මම නම් කිසි වරදක් කළේ නෑ මම මානවික දවසක හොඳට සිල් දැක්කා කියලා. කිව්වට ඒ අනිත් සිල්මෑණිවරු විශ්වාස කළේ නෑ. දේවදත්තගේ පැත්තේ සිල්මෑණිවරු ඒගොල්ලෝ ගිහිල්ලා කිව්වා දේවදත්ත හාමුදුරුවෝ. අනේ අප්පා කැකිලි රජුන්ට කිව්වා ඉතින් දේවදත්ත කිව්වා එහෙනම් ඕකිගේ සිවුරු ගලවලා එළියපියව කියලා කිව්වා. ආය මොනවද නේද? බුදුහාමුදුරන්ට නාලාගිරිය වුණ, ගල් පෙරළුවන, ආ සිල්මෑණි කෙනෙකුට කරුණාව දක්වන්නේ එළියපියව ඕකි පන්සලෙන් කියලා කිව්වා. ඊට පස්සේ පන්සලෙන් ගිහින් අනේ ඉතින් බලන්නකො මෙච්චර පෙරම් පුරලා පුංචි කාලේ ඉඳන් ආසාව ඉඳලා කසාදත් බැඳලා ඉවර වෙලත් අවසර අරන් ආසාවෙන් මහාන වෙච්ච කෙනාට වෙච්ච දේ එයා දුකින් අඬා ගියා බුදුහාමුදුරන්ගේ පන්සලට. බුදුහාමුදුරන්ට මෙයා දකින්නකොටම ස්කෑන් කළා වගේ. ස්කෑන් කරනවා කියලා එකක් තියෙනවා නේද? ඔයාලා ඉස්පිතාලේ ගිහුවාම මැෂිමකට දාලා ස්කෑන් කරනවා. දැන් ඔයා තපයි කරුණාම උනත් මැෂිමකට දාලා ෆොටෝ ගන්න ඉස්රේ ගන්නවා. බුදුහාමුදුරන්ට පෙවුනා මේක. අනේ මේ සිල්මෑණියෝන්ගේ මොකද පාපයක් වරදක් නැහැ. මෙයා මේ ගෙදර ඉන්න කාලේ මිනිස්සුත් එක්ක ඉන්න කාලේ මේ දරුවා පිළිසඳගෙන තියෙන කියලා බුදුහාමුදුරන්ට දැවුණා. බුදුහාමුදුරුවෝ සර්වඥයිනේ. සියල්ල දන්නවනේ හැම දෙයක්ම පේනවා.
එහෙම පෙවුනට බෑනේ බුදුහාමුදුරුවෝ විතරක් දෙවුනට බෑනේ. අනිත් අයටත් මෙයා පිරිසුදු වෙන්න ඕනනේ කියලා බුදුහාමුදුරුවෝ මේකට කොමිටියක් පත් කළා. පරිස්සම් කරා. විසාකා කියන උපාසකම්ම කෙනෙක් ඉන්නවා. එයාට එහෙම කිව්වා මේකට පරිස්සමයක් පවත්වන්න කියලා. ඊට පස්සේ විසාකාව මෙයාගෙන් දරුවට දැන් කොච්චර දවස් වෙනවද කියලා ගණන් හදලා බලලා විසාකාව කිව්වා මේ දරුවා මහාන වෙන්න කලින් ගෙදර ඉද්දින් තමයි කුසේට ගිහිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ සිල්මේනියෝ නිදුස් වුණා. දෝෂයක් නැහැ. ඊට පස්සේ පන්සලේම දරුවා ලැබුණා. රජුගේ දවසක් පන්සල ගාවින් යනකොට පන්සල ඇතුලේ ඇහෙන සද්දයක් පොඩි එකෙක් කනනවා. ඊට රජුගේ මොකද මේ පොඩි එකෙක් කනන්නේ පන්සලේ කියලා. ඊට පස්සේ කිව්වා තරුණ මිනිහියක් දරුවෙක් වදලා කියලා. එමෙතිවරු කිව්වා. පන්සලේ මේනින්නාන්දරට පුළුවන් දරුවෝ හදන්න. මේ මහානගම කරන්න දෙනවනේ. අපි හදමු රජමාලිගාව කියලා. අනේ අර ඊයේ බෙරේ පිළිච්ච පොඩි එකා රජමාලිගාවට අරන් ගියා. ඊට පස්සේ ඉතින් අම්මට දුකයි. පළවෙනි බබානේ නේද? සිල්මෑණි කෙනෙක් වුණත් ඉතින් බබා හම්බෙන්නේ දැන් ඉතින් දුකයි. දැන් ඔයාලට එහෙම බබෙක් හම්බෙලා පළවෙනි බබා මම හම්බුණා කවුරුද දුරගෙන ගියොත් එන්නේ නේද? පිටිපස්සෙන් දුව හැදෙම 10ක්. ඊට පස්සේ ඉතින් එයා අඬ බණ භාවනා කරන්නෙත් නෑ කල්පනා කර ඉන්නවා. පොඩි එක්කෙනා රාජකුමාරයෙක් වගේ හැදුනා කුමාර කාශ්‍යප කියලා. ඊට පස්සේ අවුරුදු 7 මෙයා මහාන වුණා. මහාන වෙලා රහත් වුණා. අම්මා තාම මොකවත් නෑ. පුතා ගැන හිතා ඉන්නවා. මහාන වෙලා. අවුරුදු 12ක්ම ගියා. දැන් පොඩි හදන අවුරුදු 12යි. අම්මා රහත්වත් නෑ, සෝවානුත් නෑ, සකු르දාගාමිත් නෑ, අනාගාමිත් නෑ, අරිහතුත් නෑ, මොකවත් නෑ. අඩ කඳුළු බෙවි ඉන්නවා. මතක් වෙනවා දරුවා. අනේ මගේ දරුවා කියලා. ඊට පස්සේ දවසක් පාරෙන් හම්බුණා දෙන්න. අම්මයි පුතයි. පොඩි හාමුදුරුවෝ සිල්මෑණියෝයි හම්බුණා. අම්මට හරි සතුටුයි. පුතා කිය පිටිපස්සෙන් දුවන්න පටන් ගත්තා. පිස්සු වැටිලා වගේ. පොඩි හාමුදුරුවෝ කල්පනා කළා මේ අම්මට මම ගැන හිතා ඉඳලා කල්පනා කර ඉඳලා මහානකම කරගන්නත් බැරි වුණා. අවුරුදු 12ක් දැන් සෝවාන් වෙන්නත් බැරි වුණා, සකු르දාගාම වෙන්නත් බැරි වුණා, අනාගාම වෙන්නත් බැරි වුණා, අරිහත් වෙන්නත් බැරි වුණා, මොකවත් බැරි වුණා. මහානකම හරියට කරගත්තෙත් නෑ. මේ අම්මට මෙහෙම වෙලා තියෙන්නේ මං ගැන තියෙන ආදරේ හින්දා. ඒ හින්දා මේ අම්මා මට තියෙන ඇල්ම ආදරේ අඩු කරන්න ඕනම. එතකොට මේ අම්මට බණ භාවනා කරගන්න පුළුවන් කියලා හිතලා අම්මට සැල් එකක් කිරියා. මොකද පුතා කිය පස්සෙන් දුවගෙන එන්නේ. අවුරුදු 12ක් කියලා තා බැරි වුණාද පුතුන්ට තියෙන ආසාවක් කරගන්න. දැන් මම මහානලා නේද? කියලා සැර කරන්නේ අම්මට. අම්මා කල්පනා කරා මේක කිදින් ලොකුකෝ. යකෝ මම මේ අවුරුදු 12ක් අඩාඩා ඉන්නවා. හදල දෙවි. මෙයාට මම මෙයා ගැන හිතුවට මෙයාට මං ගැන කිසිම හැඟීමක් නැහැ. ආදරයක් නැහැ. අම්මා කියලා. එයාත් අම්මේ කියලා හිට බෑ නේද? නෑනේ. මම මෙයා පස්සේ ගිහිල්ලා වැඩක් නැහැ. කියලා ආපහු පන්සලට ගිහිල්ලා බණ භාවනා කරලා රහත් වුණා. කුමාර කාශ්‍යප මාතාව කියන්නේ එයාට. ඉතින් ඔය වෙලාවේ බුදුහාමුදුරුවෝ දේශනා කළා ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භය ප්‍රේමතෝ විප්පමුත්තස්ස නති සෝකෝ කුතෝ භයං කිය. ඒ කියන්නේ බින්දුනේ දැන් අර අම්මට නිතරම සෝකේ ඇති උනේ ඒ දරුවා ගැන ඒ පොඩි හාමුදුරුවෝ ගැන තිබ්බ ආදරයෙන් ප්‍රේමයෙන්. අපි අපේ අම්මට හරි තාත්තට හරි අපේ මහත්තයාට හරි අපේ බිරිඳට හරි අපේ දරුවෙකුට හරි අපේ යාළුවෙකුට හරි ඕනෑවට වඩා ආදරෙන් හිටියොත් අපිට නිතරම ඉන්න වෙන්නේ දුකිනුයි බයිනුයි. දරුවෙක් ගැන හරි බිරිඳක් ගැන හරි මහත්තයා ගැන හරි නෝනා ගැන හරි කවුරු හරි ගැන අපි අධික විදියට ඇලිලා ආදරෙන් බැඳලා හිටියොත් අපිට නිතරම ඉන්න වෙන්නේ සැකෙන් බයෙන් අවිශ්වාසයෙන් දුකෙන් ඉන්නේ.
ඒින්ද ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති බය. ප්‍රේමේ නිසා නිතරම බය ඇති වෙනවා. දැන් අපේ කවුරු හරි ගමනක් ගියොත් එයා පරිස්සමට එයිද, ඇක්සිඩන්ට් එකක් වෙයිද, කරදරයක් වෙයිද, සතික් සර්පෙක් කයිද කියලා අපි නිතරම බයෙන් ඉන්නේ. ඒ බය ඇති වෙන්නේ අපි කෙනෙක් ඉඳලා. ඊළඟට අපි නිතරම දුකෙන් ඉන්නේ. අපේ කෙනෙකුට මොන හරි දෙයක් වුණොත්, අතප්පයක් කැඩුනොත්, මොන හරි දෙයක් නැති වුණොත්, හොරකමක් වුණොත්, කරදරයක් වුණොත්, හිරියරයක් වුණොත් අපිට දුක හිතෙනවා, ශෝකය ඇති වෙනවා. ඒ මොකද ඇති වෙන්නේ අපේ කෙනෙක් ඉඳලා. දැන් ඔය දරදා මාලිගාව ගාව 4 දිනෙක කොහොමද මරුණා කියවනේ ධාතු බලන්න ගියන්නේ. දැන් අපිට ඒක ගානක් නැහැනේ පණවිඩේ විතරනේ 4 දිනෙක මැරලා වෙච්චර. හැබැයි අපි කවුරු හරි මරුණා කියලා අර කිව්ව දරදා බලන්න කියලා නෝර අපේ අපිට කොච්චර දුකද නේද? අපි ඉතින් ගිහිල්ලා මිනිහ අරන් ඇවිල්ලා ඉම්බාන් කරලා අඬලා නේද අපේ කෙනෙක් නැති වුණා. ඒ ඉන්න පින්වතුනි අපිට මේ දුක ඇති වෙන්නේ අපේ මගේ කියන හැඟීම හින්දා. ඒක තමයි බුදුහාමුදුරු කියන්නේ ප්‍රේමතෝ ජායති සෝකෝ කියලා. ප්‍රේමතෝ ජායති බය. ප්‍රේමේ නිසා ඇලීම, ආසාව, ආදරේ නිසා, ප්‍රේමේ නිසා නිතරම බය ඇති වෙනවා. බිරිඳ නිතරම ස්වාමියා ගැන බයෙන් ඉන්නවා. ස්වාමියා නිතරම බිරිඳ ගැන බයෙන් ඉන්නවා. එයාට ආදරේ ඒ වුණාට බයයි. බයයි කියන්නේ ගහයි කියලා බයද නෙමෙයි. වෙන කොහේරියයි වෙන කවුරුවත් එක්ක හිතවත් වෙයි සම්බන්ධ වෙයි කියන නිතරම සැකෙන් බයෙන් ඉන්නේ. ඒ මොකද මගේ කියලා හිතන් ඉන්නේ. ඊළඟට ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති බය ප්‍රේමතෝ විපමුත්තස්ස. ප්‍රේමයෙන් මිදුණායට නත්තිසෝකෝ සෝකයක් නෑ. කුතෝ බයං බයකුත් කොහෙන්ද කියලා කියනවා. ඉතින් බලන්න කුමාර කාශ්‍යප මාතාව අවුරුදු 12ක් එයාට මහානගමේ ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි වුණේ, රහත් වෙන්න බැරි වුණේ පුතාගෙන තිබ්බ අධික ආදරේ හින්දානේ. ඒ ආදරේ අයින් කළාට පස්සේ රහත් වෙන්න පුළුවන් වුණා. ඊළඟ බලන්නකෝ නන්ද කුමාරයා අඳුරනවද? කවුද නන්ද කියන්නේ? බුදුහාමුදුරන්ගේ මල්ලි නේද? ප්‍රජාපති ගෝතමගේ පුතා නේද? නන්ද කුමාරයාගේ ගෙදර මකුළු ගෙවල් 3ක් තිබුණා. ගෙට ගෙව දීමයි, ඔටුන පැන දීමයි, කසාද බැඳීමයි. එතකොට බුදුහාමුදුරුවෝ ගියා මකුළු ගෙදර. මකුළු ගෙදර තමයි කියලා ගෙදර. දැන් මකුළු ගෙදර මොනමාලි ගේන්නේ නැත්නම් ඔන්න මෙන්න. මොනමාලි පිටත් වෙන්නේ. ඒ තියෙන්නේ බුදුහාමුදුරුවෝ ගියා. අපි නම් යන්නේ ඒ වෙලාවට. අපි යනෝනේ යන්නේ පොරෙන් වහින වෙලාවට පිටි ටිකක් කියන්නේ නේද? දැන් මොනමාලේ කියන්නේ මොනමාලි යන්න නැහැටි බුදුහාමුදුරුවෝ ගියා ගෙදරට. ගියාට පස්සේ ඉතින් බුදුහාමුදුරුවනේ දාන ටික බෙදලා දුන්න පාත්‍රයට. දාන ටික වළඳලා පාත්‍රය දුන්නා. මම මේ පාත්‍රය පොඩ්ඩක් ගන්නකො කියලා. කියලා බුදුහාමුදුරුවෝ බැස්සලියට. දොරකඩ ගාවින් ගණේනේ කියලා පිටිපස්සෙන් අරන් ගියා. දොරකඩ ගාවින් ගත්තේ නැහැ. ගේට්ටුව ගාවින් ගණේනේ. ගේට්ටුව ගාවින් ගත්තෙත් නැහැ. සෙට් එක හරියෙන් ගණේනේ. ඉන්දක මහත්තයලා. ඒ ගත්තෙත් නැහැ. ආයෙනම් රංග වහන්දියෙන් ගණේනේ. ඒත් නැහැ. එන පාන්දර ගේට්ටුව ගාවින් ගණේනේ. ඒත් නැහැ. පාන්දරටම කියන්නේ. රංග පාන්දර නෙවෙයි. කට්ටියයි රංග පාන්දරට නන්ද කුමාරයා ගියේ කියලා. නැත්නම් කට්ටියගේ ප්‍රියන්තරා මෑවුදුරු කිව්ව නන්ද කුමාරයාගේ රංගෝපාදට කියලා. සමහරව මොකද කියන්නේ. ඊට පස්සේ පින්වතුනි පන්සලටම ගියාට පස්සේ පන්සලෙන් ගත්තෙත් නෑ. පන්සලට ගියාට පස්සේ ගත්තා. මේ මල්ලි මහණෙනි කියන බුදුහාමුදුරු නන්දගේ. එයි අප බෑ කියන්නත් බෑ බුදුහාමුදුරුනේ. ඒ ඇස්සේ නන්ද කුමාරයා යනකොට මොන මාළි ලෑත් වෙනවා. කොණ්ඩේ බීරනවා, මූණ හොදනවා. මොන මාළිගේ ගෙදර. ඒ මොන මාළිගේ ගෙදර ගාවින් තමයි නන්ද කුමාරයා ගියේ. බුදුහාමුදුරුවෝ ගියේ එතනින්. පාරයිනේ ගෙදර දෙන්න. මොන මාළි දැක්ක මොන මාළයා බුදුහාමුදුරුවෝ පස්සේ එනවා පාත්‍රෙට. ඊට පස්සේ ජනෙලෙන් ඔලුව දාලා කිව්වා මේ ගියාට කමක් නැහැ ඉක්මනට එන්නේ නැහැ කියලා කිව්වා. ඒකත් හිතේ. පන්සලට ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ මහණයෝද කියලා බෑ කියන්නත් බෑ.
මහාන වුණාට හැම වෙලෙම මතක් වෙන්නේ ජනපද කල්යාණ. ගියාට කමන්නේ විජාට එන්න කියපු එක නිකන් මතක් වෙනවා. ඉතින් බණ භාවනා කරන්නේ නැහැ, නීපුතු කපන්නේ නැහැ, ධර්ම දින්නෙත් නැහැ, බුදු වදින්නෙත් නැහැ. සිවුරු බොරවගෙන ඔහේ ඉන්නවා ඉතින්. කල්පනාව අර ඊට පස්සේ අනිත් කට්ටිය බුදුහාමුදුරුවෝ කිව්වා මේ මෙයා ජනපද කල්යාණේ මතක් කර කර ඉන්නවා කියලා. ඊට පස්සේ මම ලියන්කෝ ගමනක් කියලා බුදුහාමුදුරුවෝ අතින් මල්ලගෙන එක්කරන් ගියා දිව්‍ය ලෝකෙ. උඩින් එනගම හේනක් මැව්වා. ගාලක් කොටුවක් මැව්වා. ඒ හේන පිච්චිච්ච හේනක් අලුත පුච්චපු හේනක්. අලුත පුච්චපු හේනේ පුච්චපු ගාක පිච්චිච්ච වැදිරියක් හිටියා. ගින්දරට අහු වෙලා පිච්චිච්ච වැදිරියක්. දාලා කළු වෙලා පිච්චිලා වකුටු වෙච්ච වැදිරියක්. මම ලියාම බලන්න ඔබ ගහේ වැදිරියක් ඉන්නවා කියලා පෙන්නවා. පෙන්නලා එක්කරන් ගියා දිවි ලෝකෙ. දිවි ලෝකෙට යනකොට දිව්‍යංගනාව ලස්සන දිව්‍යංගනාව අවුරුදු 15 16 වගේ වයස. ලස්සන රෝස පාට දිව්‍යංගනාව. නටනවා සින්දු කියනවා. නන්ද බලන්නකො මේ දිව්‍යංගනාව දිහා. ඔයාට ජනපද කල්යාණ ඕනමද කියලා ඇහුවා. ඊට පස්සේ නන්ද කියනවා බුදුහාමුදුරනේ ජනපද කල්යාණ හරියට අර එනකොට හේන හිත පිටිරෙන්න වැදිරි වගේ. මේ දිව්‍යංගනාව එක්ක බලනකොට මම කැමතිද මේ දිව්‍යංගනාවක් හම්බ වෙනවා. අනේ බුදුහාමුදුරනේ කැමති මම කියලා. එහෙනම් මම කියන විදිහට බණ භාවනා කළොත් මම ඔයාලට මේ දිව්‍යංගනාව එක්කෙනෙක් බලන 500ක් හරි ගවන්නේ ලබන දෙන්න. හා කියලා එක්කරනවා 500. දැන් ඉතින් මෙයා දිව්‍යංගනාවක් ගන්න ඕනේ වලට භාවනා කරා. බුදුහාමුදුරු කියපු විදිහට. රහත් වුණා. දැන් ඉතින් ආ දිව්‍යංගනාව වල වෙයි. බුදුහාමුදුරු ගාඩ කියලා නන්ද හාමුදුරුවෝ කිව්වා බුදුහාමුදුරු පොරොන්දු මට ඕනේ කියලා. ඉතින් මම මේ කතාව කිව්වේ මොකද දන්නවද? බලන්න නන්දට වෙච්ච දේ. නන්ද මහාන වෙලා බුදුහාමුදුරු ළඟ රහත් වෙන්න විදියක් නෑ. සෝවාන් වෙන්න සකුරුදාගාම වෙන්න අනාගාම වෙන්න විදියක් නෑ. ජනපද කල්යාණ කිය කල්පනා කරගෙන හිටියා. ඒ හින්දා එයාට ප්‍රේමය නිසා දුක ශෝකයේ තිබුණා. ඉතින් පින්වතුනි ඒ හින්දා අපේ අම්මා තමයි, අපේ තාත්තා තමයි, අපේ පුතා තමයි, අපේ දුව තමයි, අපේ මහත්තයා තමයි. අපි ඉතින් ආදරෙන් හිටපුවාම අපට දුකයි. අපි ධර්මානුකූලව කල්පනා කරලා හිත හදා ගන්න ඕන. දැන් මම පාංශකෝලෙකට ගියා ඊයේ පෙරේදා පනාගමේ. අජන්ත කියලා කෙනෙක් මැරිලා. ඉතින් එයාට අවුරුදු 59. ඉතින් ඊට පස්සේ මම ඊයේ බණකට ගියා පෙරේදරය වෙන්නදී බණකට ගියා 10 කණුවේ මේ නාබිරිත්තවලේ. හමුදාවේ මහත්තයෙක්. හමුදාවේ මහත්තයෙක්. නෝන මහත්තයෙක් ඉස්කෝලේ ටීචර් කෙනෙක්. දුවලම 3 දෙනෙක් ඉන්නේ. දුවලා ඉගෙන ගන්නවා තව. මහත්තයා මැරිලා. ඉතින් නෝන දුකෙන් ඉන්නවා, දුවල දුකෙන් ඉන්නවා. මම බණ කියනකොට එක දුවගේ කඳුළු වැටුණා මම දැක්කා. ඉතින් දුකයි ඇයි මේ අපේ තාත්තා කියලා හිතන හින්දානේ. හැබැයි බුදුහාමගේ ධර්මයට අනුව අපි කල්පනා කරන්න ඕන මගේ තාත්තා කියලා කිව්වට මේ තාත්තා මගේම නෙමෙයි. ඒ තාත්තා තාත්තගෙත් නෙමෙයි. බුදුහාම දේශනා කරනවා පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තයි අත්තනෝ නැත්ති කුතෝ පුත්තා කුතෝ ධනං කියන. අපි හිතන් ඉන්නවා අපේ අම්මා කියලා ඔක්කොම අපේ අම්මා කියලා අපි හිතන. අපේ අම්මා තමයි. එහෙනම් කාගේ අම්මද නේද? අපේ අම්මා කියලා අපි හිතන් ඉන්නවා. හැබැයි උක්කුවම්ම කියලා කියන්නේ යම්කිසි හේතු කාරණා රාශියක් එකතු වෙලා නිර්මාණය වෙච්ච හැදිච්ච කෙනෙක්. මොනවද ඒ කාරණා? මේ උක්කුවම්ම කියන අම්මට කරුණු පහක් තිබ්බා, කාරණා පහක් තිබ්බා. මේ අම්මා කොටස් පහක එකතුවක්. පහේ කෑල්ල. දැන් පහේ කෑල්ල කියන්නේ පිටුතුනේ අර ඉස්සර කාලේ බස් වලට අපි ගොඩ වෙන්න හදනකොට කොන්දොස්තර ඩ්‍රයිවර්ට කියනවා ජය ජය ජම් පහේ කෑල්ල කියලා. ඒ කියන්නේ රුපියල් 5 ටිකට් එකක් කියලා. එතකොට මේ මිනිස්සු පහේ කෑලි. මොනවද මේ පහේ කෑලි? එකක් තමයි රූපය කියන කෑලි. අපි ඔක්කොටම තියෙනවා ඒ කෑලි.
අම්මට තිබ්බ අපිට තියෙන රූපය කියලා එකක්. තව කැලලක් තියෙන වේදනා කියලා කැලලක්. සැප වේදනා, දුක වේදනා, මධ්‍යස්ථ වේදනා, සැප වේදනා, සුඛ වේදනා, උපේක්ෂා වේදනා කියලා වේදනා තුනක් දැනෙන. මේ අම්මට රූපයක් තිබ්බ, මේ අම්මට වේදනා දැවුණා. සැප වේදනා දැවුණා, දුක වේදනා දැවුණා, සැපත් නැති දුකත් නැති මැදහත් වේදනා දැවුණා. ඔන්න දැන් දෙකයි. රූප වේදනා සංඥා. සංඥා කියන්නේ හඳුනා ගැනීම. මේ අම්මා හඳුනාගත්තා මේ මගේ ලොකු පුතා, මේ මගේ දෙවෙනි පුතා, මේ මගේ අනිත් පුතා, මේ මගේ දුව, මේ පන්සලේ හාමුදුරු කියලා කට්ටිය හඳුනාගත්තා. හැමදේම හඳුනාගත්තා. හඳුනා ගැනීමේ හැකියාව තමයි සංඥා කියලා කියන්නේ. දැන් අපි පාරේ යනකොට එකපාරටම රේල් ගේට්ටුවේ වහුවොත් අපි දන්නවා දැන් කෝච්චියක් එනවා කියලා. අන්න ඒක තමයි සංඥා කියන්නේ. රූප වේදනා සංඥා මේ අම්මටත් මේ සංඥා කියන කොටසක් තිබුණා. ඒ කියන්නේ මේ අම්මා එක එක දේවල් හඳුනාගත්තා. දැන් මේ ආලෝකයේ දැන් කරවල කියලා හැමදේම හඳුනාගත්තා. දැන් පැණිරා දැන් පිටිරා කියලා හඳුනාගත්තා. රූප වේදනා සංඥා සංකාර කියලා කියන්නේ රැස් කිරීම. මේ අම්මා එක එක දේවල් රැස් කළා, දරුවෝ රැස් කළා, ඊළඟට ඉඩකඩම් දේපොළ වස්තුව රැස් කළා, පින්පව් රැස් කළා, ඒව රැස් කළා. ඒ ඊළඟ කෑම. ඊළඟ එක තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන. විඥාන කියන්නේ සිහිය, කල්පනාව, හිත, නෝන. මේ අම්මට ඒවත් තිබුණා. දැන් මම ඔබෙන් අහනවා මේ අම්මට ওই පහෙන් කෑලි කීයක් තියෙනවද කියලා. අම්මා වැරළුවද පිච්චුවද? වැරළුවා. අම්මා වැරළුවා නම් කරකෝප්පේ දැන් පස් වේගන යනවා ඇති. ඊළඟට අම්මා පිච්චුවා නම් අලු වෙලා යනවා. රූපේ නැහැ. අම්මට දැන් කිසිම වේදනාවක් දැනෙනවද? දැනෙන්නේ නැහැ. දැන් සැප දැනෙන්නේ නැහැ, දුක දැනෙන්නේ නැහැ, සීතල දැනෙන්නේ නැහැ, දාඩිය දාන්නෙත් නැහැ. දැන් වේදනාවක් නැහැ. දැන් අඳුනා ගන්නවද? අද මගේ ගෙදර බණක් රට ඉන්න දුවත් ඇවිල්ලා ගෝඨාභයත් මනහනවා, චන්දරිත් ඇවිල්ලා හොරුපොරින් කියලා දැනෙනවද? නැහැ. දැන් සංඥා නැහැ. දැන් මොකවත් රැස් කරනවද? මෙල මුදල් ඉඩකඩම් ගෙවල් දොරවල පින්පව් රැස් කරනවද? නැහැ. මොකවත් රැස් කරන්නේ නැහැ. දැන් කල්පනාවක්, සීයක්, බුද්ධියක්, ඥානයක්, හිතක් තියනවද? නැහැ. මොකද වෙලා තියෙන්නේ? පහක් එකට එකතු වෙලා තිබ්බා. ඒ පහ කැඩිලා වෙන් වෙලා අයින් වෙලා ගියා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. බුදුහාමුදුරු දේශනා කරනවා මේ ලෝකේ ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියන යං කිංචි සමුදය ධම්මං. හට ගන්න දෙයක් තියෙනවා නම් සබ්බන්තං ඒ හැම දෙයක්ම නිරෝධ ධම්මං නැති වෙලා යනවා කියන. වය ධම්මා සංඛාරා. සංස්කාර හැම එකක්ම වැය වෙලා විනාශ වෙලා යනවා. අනිත්‍යවත සංඛාරා. මේ සියලු සංස්කාර අනිත්‍යයි. ඉතින් පින්වතුනි මේ ලෝකයේ තියෙන හැම දෙයකම ලක්ෂණ තුනක් තියෙනවා. මොකක්ද මේ ලක්ෂණ තුන? ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. උපදිනවා, ජීවත් වෙනවා, මැරෙනවා. ඉතින් අම්මටත් උනේ අම්මා ඇති වුණා. මම හිතන්නේ අම්මා අවුරුදු 80ක් විතර හිටියේ නේද? 83කට කලින් අම්මා ඉපදුණා. 83ක් අම්මා පැවතුණා. 83න් අම්මා නැති වුණා. ඇති වුණා, පැවතුණා, නැති වුණා. දැන් මේ මෙතන ඉන්න අය ඔක්කොගේ මොන දිහා බලපුවාම මට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් ඔයාලා කවදාද මැරෙනවා කියලා. නැති කෙනෙක් කියවෙනවා කියන්න ආවදනේ මම නම් මැරෙන්නේ නැහැ කියලා මට ආසයි බලන්න. සෙව්කඩදාසි පාට මොකද තියෙනවා. එතකොට පින්වතුනි හැම කෙනෙක්ම මැරෙනවා. දහරාජ මහන්තාච යේ බාලා යේච පණ්ඩිතා. පුංචි දරුවොත් මැරෙනවා. නාගයෙක් මැරෙනවා. දැන් සමහර අය ඉපදෙනකොටම බඩීදිම මැරෙනවා. අපේ පන්සල ගාව ගෙදරක දුවකට හිටියා බබෙක් ලැබෙන්න හිටියා. ඉතින් දැන් බබා ලැබෙන්න ඕන්න මෙන්න දැන් තව දවසයි දෙකයි තුනයි තියෙන්නේ. ඉතින් ওই බබාලා බඩේ ඉන්නකොට පවපව වෙනකොට දඟලනවනේ බඩ ඇතුලේ නේද? ඉතින් එකපාරටම බඩේ බබා දඟලන්නේ නැතුව ගියා. ඊළඟට දොස්තරට පෙන්නන්න ගියාලු මෙයා මොකද මේ බබා දඟලන්නේ නැත්තේ කියලා.
අනේ බලනකොට බබා දවස් දෙකකට තුනකට ගලින් බඩේම මැරිලා. ඉපදෙන්න ඕන මෙන්න හිටපු බබා. ඉතින් අපි අම්මගේ බඩේදීම වෙලාවකට මැරෙනවා. සමහර අය ඉපදිලා මැරෙනවා. අවුරුද්දෙන් දෙකකින් අවුරුදු 5න් මැරෙනවා. සමහර අය අවුරුදු 16න් 17න් මෝටර් සයිකල් වලින් පදින්න ගිහිල්ලා රේස් යන්න ගිහිල්ලා ඇක්සිඩන්ට් එකක් මැරෙනවා. සමහර අය යුද්ධෙට ගිහිල්ලා මැරෙනවා. 35න් 40න් 55න් 80න් 85න් 90න් මැරෙනවා. ඒ හින්දා මේ මරණය කියන එක පොඩි දරුවොත් මැරෙනවා, වයසට ගිහිල්ලත් මැරෙනවා. දුප්පත් හිඟන මිනිස්සුත් මැරෙනවා, කෝටිපතියොත් මැරෙනවා. ඉස්කෝලේ ගියේ නැති අයත් මැරෙනවා, මහාචාර්යවරුත් මැරෙනවා. සාරා සංකල්ප ලක්ෂය පෙරම් පුරපු අපේ බුදුහාමුදුරුවෝ අවුරුදු 80න් පිරිනමක් පෑවා. මොගලන් හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ පිරිනමක් පෑවා. ධර්මාශෝක දුටුගැමුණු පරාක්‍රම බාහු මැරුණා. ශ්‍රීමව බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ජී.එස්. සේනානායක, ඩග්ග සේනානායක, සාලිනි දිසානායක මැරුණා. අපේ අම්මත් මැරුණා, අපේ අප්පච්චිත් මැරුණා. මගේ අම්මත් මැරුණා, මගේ අප්පච්චිත් මැරුණා. ඔයාලත් මැරෙනවා. තරහින් දෙන්න. ඒ හින්දා මේ මරණයෙන් ගැලවෙන්න පුළුවන් කෙනෙක් නෑ. නයිසෝ උපක්කමෝ අත්ති. යේන ජාතාන මීයරි. ඉපදුණු කෙනෙකුට නොමැරෙයි ඉන්න කිසිම උපක්‍රමයක් නෑ. ඔයගොල්ලෝ අහලා තියෙනවද මයිකල් ජැක්සන් කියලා කෙනෙක්? මේ මයිකල් ජැක්සන් හිතන් හිටියේ අවුරුදු 120ක් විතර ඉන්නම් කියලා. 150ක් විතර. එයාට දොස්තරලා මෙහෙදියලු 25ක් කොහෙද? එයා දවසකට දෙකකට සැරයක් දොස්තරලා පරීක්ෂා කරනවලු, බෙහෙත් බොනවලු, විටමින් බොනවලු. අනේ එයා අකාලේ මැරිලා. හදිසියෙන් මැරිලා. ඒ හින්දා කොච්චර සල්ලි තිබ්බා. ඉස්පිරිතාලෙක නතර වෙලා හිටියා. නවලෝකේ වගේ නතර වෙලා හිටියා. බේරෙන්න නම් බෑ. මාරේ දැන් වෙන ඔය වරදක් කරලා නම් ඔය පෙරකදෝරු වුණ එහෙම ගානක් දීලා නඩු කාරයන්ට ගානක් දීලා පගාවක් දීලා බේරෙන්නවත් පුළුවන්. හැබැයි මාරය ඇවිල්ලා කතා කරොත් දැන් ඔය බණ අහා ඉන්න ගමන් ඔය ජනේලෙන් ඇවිල්ලා හිමීට තට්ටුවක් දාලා නේ යක් නේද බණ ටික අහලා ඉන්න. එහෙම කියන්න බෑ. ඔහොම පිටියට හේතු වෙනවා. ඒ හින්දා පාරේ යනකොට පිටිපස්ස බල බල යන්න. ඒ හින්දා මාරය පිටිපස්සෙන් එනවා. ඉපදුණු දවසේ ඉඳන් පිටිපස්සෙන් එනවා. කොයි වෙලාවෙද අල්ලගන්නේ කියලා. හරියට බිම්බලක් පොළවේ මතුවෙලා එනකොට පස් ටිකක් අරගෙනම මතුවෙලා ඉන්නා වගේ අපි මේ මරණය නලේ තියාගෙන ඉන්නේ. උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ කොටා ඇත මරණයත් නලලේ කියලා කියනෝනේ නේද? අවු මොකද කියන්නේ නේද? ඒක බිම්බතුනේ මරණය අපි හැමදෙනාටමයි. හිතන් ඉන්න එපා මට 80ක්ම පුළුවන් කියලා. හැමෝම හිතන් ඉන්නේ එහෙමයි. දැන් ගෝඨාභය හිතන් ඇති දැන් මට 65යි 67යි කීයද 65යි තව 15ක් පුළුවන් කියලා හිතන් ඉන්නේ. ඉතින් එහෙම හිතන්න හොඳ නැහැ. කොයි වෙලේද විශ්වාස නැහැ කියලා හිතන්න. දැන් මේ බීයේ පෙරේද මිනිස්සෙක් මෝටර් සයිකලයක ගෙනවා මොත්තේ දෙවල පැත්තේ වැල්ල පැත්තේ. එනකොට නිමාන ඩොක්ටර් බෙහෙත් දෙන පාරයිනේ පොළ ගහක් තිබිලා පොළදු තුනක් මේක පාර වැටෙනවා පාරට. වැටෙනකොට පොළදුත් එක්ක වැටෙනවා පොළත් දැසේ තියෙන රොඩු. වැටලා ඇස්සරට යනවා. මෝටර් සයිකලේ ගෙන්නේ. මෝටර් සයිකලේ කන්ට්‍රෝල් නැති වෙනවා. ඉස්සරහ තියෙනවා 3 wheel එකක්. 3 wheel එකේ ඉන්නේ heart attack ඇවිල්ලා ලොකු ඔපරේෂන් එකක් කරපු එක්කනේ 3 wheel එක ඇතුලේ ඉන්නේ. මෝටර් සයිකලේ හයියෙන් ඇවිල්ලා 3 wheel එකේ හැප්පෙනවා. 3 wheel එකත් V6 කරලා පෙරලෙනවා. 3 wheel එකටත් අනතුරුයි මෝටර් සයිකලේ පැත්තේ එක්කනටත් අනතුරුයි මෝටර් සයිකලයට තනතුරුයි. ඉතින් ජීවිතය කියන්නේ ඕම ඔය වගේ දෙයක් කවුද හිතුවේ බලන්නකෝ. පාරේ මෝටර් සයිකලේ යනකොට පොල්ලත්තක් වැටිලා පොල්ලත් වැටිලා මෝටර් සයිකලෙත් තැපිලා 3 wheel එකෙත් තැපිලා. ඔහොමයි ජීවිතේ. අපි උදේ ගෙදරින් යන්නේ වැඩකට හරි ඉස්කෝලේ හරි කොහේ හරි යන්නේ. හවස එන්නේ සමහර පිටියේ. මේක අපි තේරුම් ගන්න ඕන. ජීවිතේ අනිත්‍යයි. කොයි වෙලේද විශ්වාස නැහැ. දුවන අස්සෙන්ගේ පිටේ තියෙන දොරන් ගෙඩියක් වගේ අපේ ජීවිතේ. ඒ හින්දා අපි නිතරම කොයි වෙලාවෙ මැරුණොත් කවන්නේ හොඳින් ජීවත් වෙන්න ඕනේ. අනුන්ට කරදරයක් නැතුව. ඉතින් මේ
දැන් අද තරටේ සංගීත සංදර්ශනයක මටත් ආරාධනා කරලා තියෙනවා. සින්දුවක් කියන්නේ නෙමෙයි. පහන පත්තු කරන්න දෙන්න කියලා. ගමේ වැඩේනේ. ඉතින් මට මේකට කලින් ඒක ආරාධනා කරලා තිබ්බේ මාස සල්ලි 10000ක් දීලා තියෙනවා. ඒ හින්දා බණ ඉවර කරන්නේ නැහැ මම. මේ වැස්සේ මොන සින්දුද නේද? මොන සංගීත සංදර්ශනද? මොන් ටිකක් ඉස්සරහින් ඉතින් පැලවෙයි හොඳට දැන් කට්ටිය. නටනකොට යට යනවනේ කොහේද? ඒ හින්දා පින්වතුනි දැන් මම නිගමට යන්නත් ඕන බණ ඉවර වෙලා. දැන් මම බණ පටන් ගත්තේ 7:10ට විතර. දැන් 8:10. පැයක් ගිහින්. ඒ හින්දා ගොඩාක් වෙලා බණ කියපුවාම කියන්නේ සීතල වෙනවා නේද? ඒ හින්දා මම තව ටිකකින් බණ ඉවර කරනවා. ඉතින් අපේ අම්මලා අපි වෙනුවෙන් ලොකු සේවයක් කරනවා. අපේ අම්මා අපිව මාස 9මාරක් අම්මගේ කුසේ තියන්නේ කියලා. පුදුම අමාරුවක් කරදරයක් තියෙන්නේ අම්මාගේ කුසේ අපි ඉන්නකොට අම්මට. අම්මා නාන්න ගියත් ගඟකට ඇලකට ඔයකට නාන්න ගියත් පරිස්සමට නාන්න ඕන. ලෙස්සුවොත් එහෙම අම්මස්සෝ බබස්සෝ. ඊළඟට වක්කඩකින් පෙන්න පරිස්සමට පයින්න ඕන. කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන්න. නිදා ගන්න ගියත් ඕන විදිහට නිදා ගන්න නැහැනේ. මාස 9ක් දුක් විඳිනවා. ඊළඟට ඉතින් අපි කුසියට ගිය අලුතම ඉතින් අම්මට වමන යනවා, කලන්තේ ප්‍රෙෂර් අරවා මේවා කෑම අප්පිරියයි අරවා මේවා නෙඩ ගොඩයි. ඊළඟට අපි ඉපදෙන වෙලාවෙත් අම්මට විශාල දුකක් ඇති වෙනවා. මේ ලෝකේ තියෙන දරුණුම වේදනාවක්, විනිරුදා ප්‍රසූත වේදනාව. අපිට දත්යක්වත් ඉපතුලන්න බෑ නේද? එහෙම එකේ අම්මට කොච්චර රිදෙන්නේ නැද්ද? ඊට පස්සේ දැන් අලිපැටව හරප්පැටව නන්දනේ ඉපදිච්ච ගමන් ඇවිදිනවා නේද? අලිපැටවෙන් ඇවිදවන්න ඕනේ. හරප්පැටවෙන් ඇවිදවන්න ඕනේ. අපි ඇවිදිනවා. නෑ. මොන ඇවිදින්නද? ඇස් දෙක පියාගෙන අත් දෙක වකුඩු කරගෙන කකුල් දෙක උස්සගෙන ඔහෙ ඉන්නව නේද? කෙල පෙරා ගන්නවා, චූ කර ගන්නවා, කක්ක කර ගන්නවා, අඬනවා, හොචැස් ගාලා ඉවරයක් නෑ. මොන දුකක් අපේ අම්මලා විඳිනවද අනේ? කී පාරක් උයන්න ඕනද නේද? දැන් මේ අම්මා අවුරුදු 20 විතර කසාද බඳින්න. ඊටත් කලින් කසාද බඳින්න. ඉස්සර කාලේ අම්මලා 16න් 17න් බඳින්න. මේ අම්මා මං හිතන්නේ 80 විතර වෙනකම් උයන්න ඇති කියලා. මේ කීයක් උයන්නේ? අවුරුදු 60ක්. එක දවසකට 3 පාරයි, සුමානයකට 21 පාරයි, මාසෙට 84 පාරයි යන්නේ අවුරුද්දට 1000 පයින්. කෑමේල් 60000ක් අඩුම ගාන. එක වේලකට රුපියල් 100 ගාන මේ කොල්ල මහන්සිය දුන්නා නම් අම්මට 100 කොළ දෙන්න ඕනේ 60000. 60000 කොළ වලින් දෙනවා නම් 60000 කොළ 100ක් දෙන්න. ඉතින් සමහර පුතාලා සමහර දුවලා අම්මට කියනවා අම්මි උඹලා මොනවද අපිට කරලා තියෙන්නේ? කට කන්දේ මොකවත් කරලා නෑලු නිකම්ම මේ අතපය ලොකු වෙලා මහත් වෙලා ආවා. ඒ ඉන්න ලේ කිරි කරලා බෝලා කැතපොණු අතගාලා ගවුම් කලිසම් සරන් හොදලා දීලා කසාද බන්දලා දීලා දරුවෝ බලලා දීලා අපේ අම්මලා අපට කරලා තියෙන උදව් කියලා නිම කරන්න බෑ. අම්මා එක කරක තියාගෙන තාත්තා තව කරක තියාගෙන ජීවිත කාලෙම කරේ තියාගෙන උපස්ථාන කළා. අම්මා තාත්තා අපට කරපුවයි නව ගෙවන්න බෑ. අම්මයි තාත්තයි අපේ ලෝකයේ ඉරයි හඳයි වගේ. ඉර නැත්තම් ඉවරයි අපි. හඳ නැත්තම් ඉවරයි. ඉරයි හඳයි නිසා තමයි ලෝකෙ තියෙන්නේ. අම්මයි තාත්තයි නිසා තමයි අපි ඉන්නේ. ඉපදෙනකොට සොපින් එක දාලා ඈතට විසික් කරන් ඉවරයි නේද? එහෙම කලේ නෑ. ඒ හින්දා අම්මගේ තාත්තගේ අගේ කියලා නිම කරන්න බෑ. අම්මලා අපිව වැරදි වැඩ වලින් මොදවනවා. හොඳ වැඩ වල යොදවනවා. අධ්‍යාපනය දෙනවා. කසාද බන්දලා දෙනවා. ඉඩකඩම් දේපොළ වස්තු දෙනවා. අම්මලා වයසට යනවා. අම්මලාට බැරි නේ. එතකොට අපි අම්මලා පෝෂණය කරනවා. අම්මලාට කන්න බොන්න අදින්න පණ දෙන්න දෙන්න ඕන. සැර කරන්න හොඳ නැහැ. සමහර අය කන්න බොන්න දෙනවා. සැර කරනවා. කාපන්කෝ ඵලයන්කෝ කියපන්කෝ එහෙමයි කියන්නේ. එහෙම කතා කරනවද? නාවල කවල පොල අම්මලාට තාත්තලාට උදව් කරනවා.
ධනගාද්දි ඇවිදින්නට මට අත දුන්න. ගුරුවරුකම් හොඳ නොදත් කියලා දුන්න. මහලුව බැරි වුණාම ඔබට ඇවිදින්න අත දෙන්න තාත්තේ වන්දි ගෙවන්න කියලා කියන්නේ. ඒ හින්දා පින්වතුනි අපේ අම්මලා තාත්තලා අපිව ඇවිද්දෙව්වා නෑවෙව්වා හැමදේම කළා සරන් කමිස හොදලා දුන්නා උයලා කන්න දුන්නා හැමදේම කරලා දුන්නා අම්මට තාත්තට බැරි වෙනකොට අපි සලකන්නම ඕනේ. සැලකුවේ නැත්තම් ඌ රොඩියේ තරහ වෙන්නේ නැහැ කවුරුද? බුදුහාමුදුරුවෝ කියන දේ මන් නෙවෙයි කියන්නේ. අම්මට තාත්තට සලකන්නේ නැතිව රොඩියෝ කියන්නේ. ඔය අපිට උනත් වෙලාවට සමහර දායකයෝ රොඩියා කියලා බහිනවා නේද? මටත් ඒ කාලේ තරටේ දායක මැද රොඩියා කියලා දැන්. සමහර රොඩියෝත් අපිව වෙන්නේ මේ විදිහට තමයි. ඒ හින්දා පින්වතුනි අම්මට තාත්තට සලකන්නේ නැතිව පුළුවන්කම තියාගෙන උන් රොඩියෝ. එතකොට අම්මට තාත්තට සලකන්නේ නැතිව පිරිනනවා කියලා පරාභව සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. වසද කියන සූත්‍රය දේශනා කරලා තිනවා. ඒකේ දේශනා කරනවා අපට දාතට සලකන්නේ නැති අය වසදේ කියලා. වසදේ කියන්නේ රොඩියෝ තමයි. ඊළඟට අම්මයි තාත්තයි අපේ පළවෙනි ගුරුවරු. අපිට ඉස්සරෝම හොඳ නරක කන බොන හැටි ඉඳ ගන්න හැටි ඔක්කොම උගන්වන්නේ අම්මා තාත්තා. ඉස්කෝලේ මොන්ටිසෝරි උගන්වන්න කලින්. ඔය අපි යනවා කතරගම යනවා මොන්නේසරන් යනවා මල්ලස්නේ යනවා ගෝඩාබේ අපේ හොඳම දෙයියෝ තමයි අපේ අම්මයි තාත්තයි නේද? අපේ අම්මයි තාත්තයි තරම් අපිට පීඩ වෙච්ච දෙන්නේ නෑ කොහෙවත්. විතු දෙයියෝ පීඩලත් නෑ, පත්තිනි දෙයියෝ පීඩලත් නෑ, කතරගම දෙයියෝ පීඩලත් නෑ, අපිට මල්ලස් දෙයියෝ පීඩලත් නෑ. අම්මා තාත්තා තරම්. ඒ හින්දා ගෙදර ඉන්න දෙයියෝ අපි දෙයියෝ අම්මයි තාත්තයි. ගෙදර ඉන්න බුදුන් අම්මයි තාත්තයි. ඒ හින්දා අම්මලාට තාත්තලාට සලකන්න ඕන. හැමෝම මට නම් දැන් අම්මත් නෑ තාත්තත් නෑ. මට හරිය ආසයි. මට ඔය අම්මා ඉඳලා ඉඳලා හීනෙන් පේනවා අප්පච්චිත් පේනවා. මට හරිය ආසයි දැන් අම්මේ කියලා කතා කරන්න. ඉතින් නෑනේ. දැන් ඔයාලටත් ආසයි මේ අම්මේ කියලා කතා කරන්න නෑනේ. ඉතින් ඒ හින්දා ඉන්න කාලේ හොඳට අපි සලකන්න. කවන්න ඕන, බොවන්න ඕන, ආදරෙන් කතා කරන්න ඕන. අම්මලාට ඕනේ ආදරේ. දැන් සමහරු කියනවා ආන් උයලා දිනන ගිහින් කාපම් මෙතන විරිත්තගෙන ඉන්නේ. කෑම එපා වෙනවනේ. එහෙම කියනකොට නේද බඩගින්න නැති වෙන්නේ. ඒ හින්දා එහෙම අම්මට තාත්තට සලකලා වැඩක් නෑ. මේ අපි ආදරෙන් කියන්න ඕන. අම්මටපත් එකක් බෙදලා වතුරේ කුත් එක්ක අතටම ගෙන්න දෙන අම්මේ කන්න. මං කවන්නද? බත්කටක් මං කවන්නද අම්මට? එහෙම. අම්මා බෙහෙත් බීවද? අම්මා සිල් ගන්නවද? පන්සල් යනවද අම්මේ? අම්මට මොනවද අඩුපාඩු? අම්මගේ බෙහෙත් තියෙනවද? එහෙම අහන්න ඕන. අම්මට සල්ලි තියෙනවද? සල්ලි දෙන්නද? බොරුවට හරි කමක්. එතකොට අම්මලා හරි සතුටුයි. ගමනක් යනකොට එහෙම අම්මේ මං ගිහිල්ලා එන්නම් කියලා චුට්ටක් පාත්තල වැඳලා යන්න ඕන. අනේ මගේ පුතාට තුනුරුවන්ගේ සරණයි කියලා කියයි. එතකොට අම්මලා හරි ආසයි. ඉතින් ඒ හින්දා පිටුතුනේ අම්මගේ තාත්තගේ ආශිර්වාද තරම් ආශිර්වාදයක් නැහැ. ඒ හින්දා මේ ආදරණීය අම්මා වෙනුවෙන් තමයි මේ පින්කම කරන්නේ. මේ දරුවෝ අම්මට ආදරේ. මේ අම්මත් හරි සිරියවන්ත. අර ඉන්නේ අර අල්මාරියේ මේ පැත්ත බලන්න. හරි සිරියවන්ත ලස්සන අම්මා කෙනෙක්. ඉතින් තාත්තා පුච්චිරා. අපිට අවුරුදු 20කට විතර කලින් මේ පරිලෝකී. අපි මේ වෙලාවේ තාත්තත් ආදරෙන් සේපත් කරනවා. ඊළඟ රම්බණ්ඩා පුතා, අනුර පුතා. සුනිල් මල්ලි. අපේ ගෝඨාබෙලාගේ මල්ලි. සුනිල් මල්ලිත් මහා පින්වන්ත මරණයක්. එයා නැත්තම් කාත් කවුරුත් නැතුව තනි වෙලා දුක් විඳලා මැරෙනවා නම් ඒක දුකයි. එයාට කිසි දුකක් නැහැ. පාරේ යනකොට ඇක්සිඩන්ට් වුණා. ඇක්සිඩන්ට් වුණාද? නෑ නිකම්ම වැටුණා. heart attack නෑ. නිකම්ම heart attack එකක ටක් ගාලා පණ ගියා ඉක්මනින්. පැයෙන් දෙකේ නේද? ඉතින් කිසිම දුකක් නෑ, ජරාවක් නෑ, අනුන්ට කරදරයක් නෑ, හිරිහැරයක්. මාත් ප්‍රාර්ථනා කරන්නේ ආන් එහෙම බණ බලයන් කියලා මගේ. ඔයගොල්ලෝ නෙවෙයි. ඉතින් ඒ හින්දා පින්වතුනි දැන් අපේ පැත්තේ උපාසකම්ම කෙනෙක් පොසොන් දවසේ රැයට කෝපි කඩේම වලලා කෝපි කඩේ කියලා එකක් තියෙනවා. කොහෙද තියෙන්නේ? රූපෝනේ. ඒක බලලා රැයට කාලා නිදාගත්තා. උදේ අම්ම නැගිටින්නේ. ඊට පස්සේ කට්ටිය ගිහිල්ලා ඇහැරවලා තියෙනවා. ඇඟ හෙල්ලුව කතා කරන්නේ. අනේ උන්ද මැරිලා. බබලලාවත් නෑ පණ ගිහිල්ලා ඇඳේ.
රැයට ගාලා කෝපි කඩේ බලලා පොසොන් දවස් පුටියන. ඉතින් බාන්න කොච්චර පින්වන්ත මරණයක්ද කියලා. සමහර අය අවුරුදු 10 12 ලෙඩ වෙලා ඇඳි ජරා ගොඩි ඉන්නේ. ඒින්ද පින්වතුනි ප්‍රාර්ථනා කරන්න ඕනේ කාටවත් වරක් නැතුව ජරාවක් නැතුව මගේ පණපලයන් කියලා. නේද? ඒින්ද අපි පින් කරන්න ඕනේ මැරෙන්න. අපි ලෙඩුන්ට උපස්ථාන කරන්න ඕනේ. පින් කරන්න ඕනේ. අපි ප්‍රාර්ථනා කරන අනේ මගේ හිතපු ගමන් පණපලයක් කියලා. ඉතින් මාත් හරි බයෙන් ඉන්නේ තනි වෙලා දුක් විඳින්න කියලා. අනුන්ට කරදරයක් වෙයි කියලා. ඒ හින්දා මේ තව අවුරුදු 4-5ක් ඉඳලා අපවත් වෙනවා නම් මම කැමති හිටපු ගමන් heart attack එකක්වත් වෙන්නේ. ඒ හින්දා පින්වතුනි අපි කවදා හිටියත් මැරෙනවා. අනික ඉතින් ටිකක් හොඳ කාලේ මරුණාම සැලකිල්ල වැඩි. අර බැරි ගිහලා නාකි වෙලා වකුටු වෙලා මරුණාම වැඩි කවුරු ගණන් ගන්නෙත් නෑ. ගානකොත් නෑ ගන්න. එහෙම නෙමෙයි මිනිස්සෙක් රස්සාවක් කරද්දි මේ වැඩක් කරද්දි පුළුවන්කමක් තියෙද්දි මරුණාම අප්පෝ කියන හැමෝම එනවා සලකනවා. ඉතින් පින්වතුනි එහෙමනම් මම මේකට වඩා බණ දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මම කියන්නේ මේ මිනිස්සෙක් කියලා කියන්නේ කොටස් පහක එකතුවක්. ඉතින් මේ කොටස් පහට අපි නමක් දාගෙන තියෙන උප්පුවම කියලා අඳුර ගන්න. දැන් ওই චන්ද්‍රසේන ගෝඨාභය කියන්නේ ඔයාලගේ නම නෙමෙයි. ඒ ඔයාලා අඳුර ගන්න දාලා තියෙන්නේ මාරු වෙනවා. නැත්තම් එක්කෙනෙකු කතා කරලා ඔක්කොම දුවගෙන යනවා. ඒ හින්දා එක එක නම් නම් දාලා තියෙනවා නන්දනි ගෝඨාභි ඔහොම නම් දාලා තියෙන අඳුර ගන්න. නන්දනි කියම නන්දනි විතරයි එන්නේ. නැත්තම් ඔක්කොම දුවගෙන යනවා නන්දනි කියනවා. පහේ කැවිලි ඔක්කොම. ඒ හින්දා පින්වතුනි මේ අපි තේරුම් ගන්න ඕන මේක. අපි හැමෝම අනිත්‍යයි. හැම දෙයක්ම දුකයි. හැම දෙයක්ම දුකයි නම් ඒව මගේ කියලා අල්ලාගෙන ඉඳලා වැඩක් නෑ. අපිට කොච්චර ආදරෙන් හිටියත් වෙන් වෙලා යන්න වෙනවා. සමහර මලකෙවල් වල මිනිහ උස්සනකොට ගෙනියන්න එපා කියලා කෑ ගහනවා කට්ටිය. මරාන මැරෙන්න හදන පෙට්ටිය ගෙනියන්න හදනකොට. එතකොට ඉතින් පෙට්ටිය තියෙන කට්ටිය මෙයන් දෝනේ. කරම් ඵලයෝ කියන්නේ. ආයෙත් කෑ ගයි මේක ගෙනියන්න කියන්නේ. ඒ හින්දා පින්වතුනි මැරුණාට පස්සේ වැඩක් නැහැ. අපේ අම්මා නෙවෙයි කවුරු වුණා මං වුණා ප්‍රියන්තරාමේ ආවුරුද්දක් කමන්නේ මැරුණාට පස්සේ කිසි අගයක් නැහැ. හරියට දිරච්ච හප වෙච්ච කොටයක් වගේ. හොඳ කොටයක් නම් පරණ ලිපියකට දාන්න පුළුවන්. දිරච්ච හප වෙච්ච කොටයක් වගේ. ගන්න දෙයක්වත් නැහැ ගෝඨා. දැන් ওই මොඩලෙක් වගේ නම් තටු ගත්ත හැකි ගෝඨාපි මුවෙක් ගෙනම් හැම ගත්ත හැකි ඇතෙක් ගෙනම් ගෝඨාපි දර ගත්ත හැකි කියන්නකො ගෝඨාපි අපේ ගන්න කුඩු මොකක්ද කියලා ඔලු කට්ටක් දැක්කොත් එහෙම ඇඟ හිරි වැටෙනවා අලු ටිකක් දැක්කොත් එහෙම දාඩිය දානවා මිනියම් අම්මී මිනියම් කියලා ඉඩමකට එමිස්සොත් අපි ඉඩම දාලා යනවා මිනිහ ගොල්ලපු දෙනින් උනත් අපි යන්නේ ඇඟ හිරි වැටෙනවා නේද දැන් ගෝනුස්සන් ගෙනන් නැට්ටේ නේද විස තියෙන්නේ සර්පයන්ගේ කටේ නේද ගලේ එතකොට මදුරුවන්ගේ තුඩේ අපි කොයිද මුළු ඇඟේම විස. නපුරුදු දනන්ගේ සියනගේ හිම විසේ නේද? සිනාසිසි කීවත් රස මියුරු කතා මිනිහා තමයි මෙහි පිට ඇති නපුරු සතා කියලා කියනවා. එහෙනම් පින්වතුනි අඳුනා ගන්නම බැරි සතෙක් තමයි මනුස්සයා. කොච්චර කල් ආශ්‍රය කළා. එහෙනම් ඊට වඩා මම බණ දික් කරන්නේ මේ පින්වතුන් කෑකෝ ගහන්න නැතුව දඟලන්න නැතුව හොඳට බණ ඇහුවා. ඇතුළට ආවෙ නැතුවට තරහ නැහැ. මට මොනින් නම් තරහ ගියා. මට නිකන් එංග රත් වේගෙන ආවා. මේ මෙච්චර මේ මම මේ වැස්සේ ආවා. මේ පිරිමි පස් දෙනා ඉන්නේ. කියලා ටිකක් තරහ ආවා. ආවට ඉතින් අපි තරහ ගන්න හොඳ නැහැ. හාමුදුරුවෝ. එහෙම හිතලා හිත හදාගත්තා. අනික මේ ගේන විතර ගොඩනම බැලන්ස් කරලා බණ කියන්න බෑ. අංශභාග බණක් කියන්නේ. ඒක කට්ටිය ඉන්නේ. දෙකොල්ලම බේදේ ඉන්නවනේ. දුවලා පුතාලා කෙල්ල කොල්ලෝ කිරියම්මලා කිරියත්තලා ඔක්කොම ඉන්නවනේ. නොදන්න බණත් එක්ක මතක් වෙනවා. දැන් ඉතින් දන්න බණත් අවදක වෙනවා මේ හතරපත් දෙනා දැක්කම. නිකන් රේඩියෝකේ බණ කියනවා. ඒ හින්දා මං හරිය අකමැති මේ කට්ටිය අයින් වෙලා ඈත් වෙලා ඉන්නවා. ඒ වුණාට එක දවසක් මං කිව්වා ගෑනුවා එළියෙන් ඉඳලා පිරිමියා විතරක් වරෙල්ලා කියලා ඇතුළට. එදා ගෑනුත් නෑ පිරිමි. ඔව් ඒක ගෙදරක තාලුවේ ගෙදරක. ඒ හින්දා පින්වතුනි බණ අහනකොට ටිකක් ළඟට ගිහිල්ලා බණ අහන්න.
දැන් බලන්නකො දලදා බලන්න කියලා කට්ටිය දුක් විඳින්න නේද? ඉතින් දලදා බැලුවට වැඩක් නෑ. බුදුහාමුදුරන්ගේ බණක් කාලා බණ පිළිපැදලා බුදුහාමුදුරගේ මාර්ගය යන්න ඕන. දලදා බලලා වැඩක් නෑ කියලා කිව්වා කියලා එහෙම කියන්න එපා. ප්‍රියන්තරම යනවා. මං කියන්නේ දැන් කට්ටිය පොලිමේ කියලා දලදා බලනවා. ඒ බැලුවට වැඩක් නෑ. මිනිස්සු පන්සිල්වත් රකින්න ඕන. සතුන් මරීමෙන් වෙනකිලා, හොරගම් කිරීමෙන් වෙනකිලා, කාමයේ වරද වැසිරීමෙන් වෙනකිලා, බොරු කීමෙන් වෙනකිලා, මත්පැන් බීමෙන් වෙනකිලා, කරුණාව, මෛත්‍රිය ඇති කරගන්නවා. ගහ ගන්නවා ඒ දලදා පොලිමේ කට්ටිය. ගහ ගන්නවා. ආම්මන් දැක්කර පොලිස්කාරයෙක් හමුදාකාරයෙකුට බයිනවා යනවා යන්නේ මොකද්ද රෙද්දද සරමද්ද අරන් යනවා යන්න කියලා බයිනවා. ගහ ගන්න යනවා. සමහර අය හිතෙන දැන් වල චූ කරනවා. තව ඒවා ජරා රොඩු ගන්න. ඉතින් වැඩක් නෑනේ මොන නුවරම ජරා ගොඩක් කරලා විශාල මහනුවරක් කරලා සමහර. ඒ හින්දා පින්වතුනි අපි බණ අහන්න ඕනේ, බණ මතක තියාගන්න ඕනේ, බණට අනුව ජීවත් වෙන්න ඕනේ. පුළුවන් තරම් පින් කරන්න ඕනේ. සතුන් මරන්න නැතුව, හොරකම් කරන්න නැතුව, කාමයේ වර්ධ වැසිරෙන්න නැතුව, බොරු කියන්න නැතුව, මත්පැන් බොන්න නැතුව, එක එක්කෙනාට ඊර්ෂ්‍යා කරන්න, වෛර කරන්න, ක්‍රෝධ කරන්න, උගුල්ලටවන්න යන්න නැතුව හැමදෙනාත් එක්කම hina වෙලා කතා කරලා කරුණාවෙන් මෛත්‍රියෙන් ඉන්න ඕනේ. එහෙමනම් පින්වතුනි ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරලා පාසෝදලා පාපියලා ඉතාම ගෞරවයෙන් සංසුන්ව සංවරව ලස්සනට බණ ඇහුවා. ඉතින් මේ සිද්ධ කරගත්තා වූ සීල පින්කම් මේට අවුරුද්දකට කලින් මියගිය ඔබේ ආදරණීය අම්මට මෑණියන්ට ලැබේවා. ආදරණීය තාත්තට මේ පින් ලැබේවා. රම්බණ්ඩ අනුර කියන අයට ඒ වගේම සුනිල් මල්ලිට මේ පින් ලැබේවා. ගෝඨාපි ගෙදර පින්කමක් කරන්න හිටියේ. මං කිව්වා ගෙදර වෙනම පින්කමක් කරන්න ඕනේ. රංගම පින්කමටම ගිහිල්ලා ඒකටම සම්බන්ධ වෙන්න කියලා. ඉතින් දීලාරත්න පියතම ඇතුළු මිය පරලෝකයේ හැම දිනාටම මේ පින් ලැබේ. ඒ දුකක ඉන්නවනම් ඒ දුකෙන් අත මිදේවා. සැපයක ඉන්නවනම් ඒ සැප තව තවත් වැඩි වේවා. සසර කෙලවර ඒ අය ප්‍රාර්ථනා කරන බෝධියකි. ජාතියක්, ජරාවක්, මරණයක් නැති සදාකාලික සැප ඇති අමාම නිවන් සම්පත් ලැබේවා 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 සාදු සාදු සාදු. මේ පින්කමට ආවගේ උදව් උපකාර කරපු සහයෝගය දුන්න බණ ආපු හැම දිනාටම මේ පින් ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. දෙවියන්ගේ රැකවරණය ලැබේවා. කරන කියන ගොවිතැන් වෙනදාම් රැකිරක්ෂා ගමන් බිමන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පෞල් ජීවිත හැම දෙයක්ම වාසනාවන්ත වේවා. අවසානයේ අපි හැම දිනා ප්‍රාර්ථනා කරන ජාතියක්, ජරාවක්, මරණයක් නැති සදාකාලික සැපයති අමාම නිවන් සම්පත් ලැබේවා 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 සාදු සාදු සාදු. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ධම්මදේශනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු තේ මං සදා. ඔය අතට විතර කිව්වොත් බන්දී සිට කියයි කියන්නේ. අපේ ගානකට. සීනියර් දුන්නා සාමි ඒක පිළිවෙලක් තියෙනවා. ඒ දාන්නට ඕනේ. මේ අම්මා කොහෙද? අක්කා නේද? කොහෙද? කොහෙද වදින්නේ? මාදිමලේ. මාදිමලේ. මේ මොකලයි? මොකලයි කොයි පැත්තටද යන්නේ? මහායායද? නැරව පැත්තට වගේ. හරි ඉතින්නේ මේ යනවා කියන්නේ
දැන් වීඩියෝ නවත්තුනේ මේක කතා කරමු. මේ කතා කරන්නේ